හායි කොහොමද? ඉතින් ඔන්නව සෑහෙන කාලයකට පස්සේ සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ රිකැප්ස් ටොටල්ගේ YouTube channel එකට. ඔන්න ඉතින් ඒ සෑහෙන කාලෙට හරියන්නත් එක්ක සුපිරිම ෆිල්ම් එකක් තමයි අද මම ඔයා වෙනුවෙන්ම අරගෙන ඇවිත් තියෙන්නේ. අද අපි කතා කරන්නේ තමන්ගේ පන්ටත් වඩා ආදරය කරන සහෝදරිය වෙනුවෙන් ලෝකෙ හිටපු දරුණුම හමුදාවකට පවා අභියෝග කරපු කොරියානු සිනමාවේ බිහිවුණු විශිෂ්ටතම වීරයෙක් වුණු නම්මී කියන අසමසම දුනු අයගේ පුරාවෘත්තය ගැනයි. ඉතින් මං ආයෙත් කියනවා මේ ෆිල්ම් එක නම් ඔයා මගහැර ගන්න නම් හිතන්නවත් එපා. මොකද මේක ඒ තරම්ම සුපිරි ෆිල්ම් එකක්. ඒ වගේම ඔයා අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන් මේ වීඩියෝ එකට පහලින් තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තෙන් තියෙන notification bell icon එකත් click කරලා notification all කරගන්නත් අමතක කරන්නට එපා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු කතාව පැත්තට. කොරියාවේ ජෝසන් රාජවංශ කාල වකවානුවේදී කොරියාව පාලනය කරපු ඉතාමත් දක්ෂ රජ කෙනෙක් තමයි ගං හේගොන් කියන රජතුමා. කොහොමනත් මේ කාලෙදී ඉන්ජෝ කියන බල්ලොබි කුමාරයා විසින් ගං හේගොන් රජතුමාට විරුද්ධව රාජ්‍ය තුල මහ විශාල කුමන්ත්‍රණයක් සිද්ධ කරනවා වගේම ඒකේ ප්‍රතිඵලයක් විදිහට ගං හේගොන් රජතුමා බලෙන් පහ කරලා දානවා. ඒ විතරක් නෙවෙයි ඒ කුමන්ත්‍රණය මෙහෙයපු අර ඉන්ජෝ කියන කුමාරයා තමයි ඊළඟට කොරියාවේ රජු බවට පත් වන්නේද. රජකම ලැබුණු හැටියෙන් මේ අලුත් රජු ඉන්ජෝ කරන්නේ ගං හේගොන් රජතුමාට පක්ෂපාතීව වැඩ කරපු හැම දක්ෂ නිලධාරියෙක්ම තමන්ගේ පාලනයට විරුද්ධ වෙයි කියලා බයට ඔවුන්ගේ පවුල් පිටින්ම එක රැයකින් ඝාතනය කරන්න තමන්ගේ සෙබළුන්ට අනගරන එක. ඉතින් ඔන්න දරුණු කලබලයේ අස්සේ තමයි ජයින් කියන පුංචි ගෑනු ළමයා සහ ඇගේ සහෝදරයා වුණු නම්මී කියන පුංචි පිරිමි ළමයා තමන්ව මරන්න පන්නන ඉන්ජෝ රජුගේ සෙබළුන්ගෙන් තමන්ගේ ජීවිතය බේරගන්න හිතාගෙන පැනලා දුවන්නේ. නමුත් මේ පුංචි නම්මීට සහ ජයින්ට වැඩි දුරක් නම් ඒ විදිහට දුවන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මේ දෙන්න හුඟක් බය වෙලා වගේම කලබල වෙලා හිටපු නිසා දෙන්නගේම කකුල් පැටලිලා බිමට ඇදගෙන වැටෙනවා. මේත් එක්ක මෙයාලා පසුපස පන්නගෙන ආපු අර සෙබළුන්ගේ දඩයම් බල්ලෙක් මෙයාලා පැත්තට එනවා වගේම නම්මීට සහ ජයින්ට මේ වෙලාවේ කර කියා ගන්න දෙයක් නැහැ. දෙන්නම සෑහෙන්න හුඟක් බය වෙලා තමයි ඉන්නේ. කොහොමනත් මේ වෙලාවේ මෙතනට එන කවුරු හරි කෙනෙක් ඊටමත් දක්ෂ විදියට ඊතලයක් විතලා ඒ දඩයම් බල්ලා මරා දානවා වගේම ඊට පස්සේ ඉක්මනින් ක්‍රියාත්මක වෙන ඔහු ඊළඟට කරන්නේ නම්මී සහ ජයින්වත් අරගෙන තමන්ගේ සෙබළුන් රාජකීය හමුදාව නවත්තනකන් එතනින් වෙන පැත්තකට පිට වෙලා යන එක. ඉතින් මේ දෙන්න ඒ විදිහට බේරගත්ත කෙනා වෙන කවුරුත් නෙවෙයි මේ පුංචි නම්මී සහ ජයින්ගේ පියා වුණ චොයි ෆයන්සු කියන නිලධාරියා. මේ චොයි ෆයන්සු කියන්නේ බලයෙන් පහ කරපු ගං හේගොන් රජතුමාට පක්ෂපාතීව සේවය කරපු රාජකීය හමුදාවේ අතිදක්ෂ දුනු ශිල්පියෙක් වගේම උසස් රාජ්‍ය නිලධාරියෙක්. ඔන්න ඔය හේතුව නිසා තමයි දැන් බලයෙන් අලුත් ඉන්ජෝ රජු චොයි ෆයන්සු සහ ඔහුගේ පවුලේ සියලු දෙනාව මරා දාන්නත් මේ විදියට සෙබළු වෙවලා තියෙන්නේ. කොහොමනත් මේ වෙලාවේ චොයි ෆයන්සුට තේරෙනවා තමන්ට තවදුරටත් තමන්ගේ දරුවෝ දෙන්න අරගෙන පැනලා යන්න බෑ. ඉන්ජෝ රජුගේ සෙබළුන් දැන්ටමත් තමන්ව කොටු කරලා ඉවරයි කියලා. මේ නිසා චොයි ෆයන්සු උඟක් බය වෙලා වෙවුලමින් හිටපු යාගේ පුතා නම්මීට කියනවා මගේ පුතේ බය වෙන්න එපා. මොකද ජීවිතේට එන බය පාලනය කරගන්න පුළුවන් එකම විදිහ ඒ බයට බය නැතුව කෙලින්ම මුහුණ දෙන එක විතරයි. ඒ නිසා මගේ පුතා දැන් කිසිම දෙයකට බය නැතුව ඉදිරියට එන හැම දෙයකටම ශක්තිමත්ව මුහුණ දෙන්න ඕනේ කියලා. එහෙම කියලා ඊළඟට චොයි ෆයන්සු කරන්නේ එයා ගාව තිබුණු වටිනාම වස්තුවක් වුණ දුන්නක් සහ ඊතල ටිකක් නම්මී අතට ලබා දෙන එක. ඒකල්ලා නම්මීට කියනවා ගිසෙවුන් ගම්මානේ මගේ හොඳම යාළුවා කිම්මෝසන් ඉන්නවා. නුඹ නංගිවත් මේ දුන්නත් ආරක්ෂා කරගෙන ඔහු ළඟට කොහොම හරි යන්න ඕනේ. ඔහු අනිවාර්යයෙන්ම ඔයාලා දෙන්නටම රැකවරණය ලබා දෙයි කියලා. මේ වෙලාවේ S2 කඳුළු පුරවගෙන ඉන්න නම්මීට නම් වචනයක්වත් කතා කරගන්න පුළුවන් කමක් නැහැ. පුංචි ජායනුත් අඬන ගමන් කියන්නේ තාත්තවත් අපෙත් එක්ක යමු කියලා. කොහොමනත් පොඩ්ඩක් වෙලා තමන්ගේ පුංචි දුවව අවසන් වරට තොරතුරු කරගන්න චොයි ෆයන්සු ආයෙමත් තමන්ගේ පුතා නම්මීට කියනවා මේ මොහොතේ දැන් නුඹ තමයි නංගිගේ තාත්තා. ඒ නිසා ඉස්සරහට මොන දේ සිද්ධ වුණත් මැරෙනකම් අය පණ වගේ බලා ගන්න ඕනේ කියලා. ඉතින් පුංචි නම්මිත් මේ වෙලාවේ තමන්ගේ තාත්තගේ ඉල්ලීම පිළිගන්නවා වගේම කොහොමනත් මේත් එක්කම තවත් දඩයම් බල්ලෙක් මේ පැත්තට එන නිසා ඉක්මනින් ක්‍රියාත්මක කරන චොයි ෆයන්සු කරන්නේ තමන්ගේ දුව සහ පුතා එතන තිබුණු බැම්මකින් එහා පැත්තට දාලා ඒ බල්ලත් එක්ක පොර බැඳලා ඒ බල්ලවත් මරා දාන එක. ඒකලහුව ආපහු නම්මියට කෑ ගහලා කියනවා නංගිවත් අරගෙන මෙතනින් පැනලා යන්න කියලා. මේ නිසා නම්මිත් කරන්නේ තමන්ගේ පුංචි නංගිවත් අරගෙන එතන තිබුණු කැලයකට පැන ගන්න එක.
ඒ කොහොමනත් ඈති දම මේ දෙන්න දකිනවා තමන්ගේ තාත්තා මේ වෙද්දි රාජිකේ සෙබළුන්ට කොටු වෙලා ඉන්න විදිය. මේ වෙලාවේ අඬන ගමන් ඉන්න පුංචි ජායින්න ලැහැස්ති. නම්මී අතේ තියෙන දුන්න නැවතත් තමන්ගේ තාත්තට ගිහින් දෙන්න. මොකද ඇය හොඳටම දන්නවා දුන්න නැතුව තාත්තට සටන් කරන්න බෑ කියලා. ඒ වුණත් මේ වෙලාවේ පුංචි ජායින්ට එක කරන්න නම් නම්මී ඉඩ ලබා දෙන්නේ නැහැ. මොකද නම්මී හොඳාකාරවම දන්නවා තැමද තාත්තා ළඟට ගියොත් ඔවුන් දෙන්නටම මැරුම් කණ්ඩ වෙනවා වගේම තමන්ගේ තාත්තට තමන් නංගිව රැක ගන්නවා කියලා උන පොරොන්දුවත කැඩිලා යනවා කියලා. මේ නිසා නම්මී තමන්ගේ පුංචි නංගිට තේරුම් කළ දෙන්න හැදුවත් තාත්තා මේ දුන්න තමන්ට දුන්න සටන් කරන්න නෙවෙයි නංගිව පරිස්සම් කරන්නයි කියලා. නමුත් නංගියේ කිසිම දෙයක් අහන්නේ නැහැ. මේ නිසා බැරිම තැන නම්මී කරන්නේ එයා ළඟ තිබුණු රෙදි පටියකින් නංගිට කොහෙටවත් යන්න බැරි විදිහට තමන්ගේ අතේම ගැට ගහ ගන්න එක. හැබැයි මේ අතරම තමයි නම්මී දකින්නේ රාජිකේ සෙබළුන් තමන්ගේ තාත්තට දරුණු විදිහට පහර දීලා තමන්ගේ තාත්තගේ හිස කඳෙන් වෙන් කළා දාන විදිය. ඉතින් තමන්ගේ තාත්තා ඒ විදිහට අවසන් හුස්ම හෙලද්දී පුංචි නම්මීට දිහා වැස් දෙකේ කඳුළු පුරවගෙන බලා ඉන්නව ඇරෙන්න වෙන කරන්න කිසිම දෙයක් නැහැ. දැන් නම්මීට දරා ගන්න බැරි තරම් සෑහෙන දුකයි වගේම එයා ඉන්නේ කොහෙද කියලා තමතක වෙන තරම්ම ෂොක් වෙලා වගේ තමයි ඉන්නේ. කොහොමනත් මේත් එක්කම නම්මීට අර රාජිකේ සෙබළුන් හයියෙන් කියනවා හැරවා අපි ඒ ද්‍රෝහියව මරා දැමුවා. දැන් ඒ ද්‍රෝහියාගේ දරුවන් හොයාගෙන මරා දාන්න කියලා. ඉතින් මේත් එක්කම නැවතත් නම්මී පියවිසියට එනවා විතරක් නෙවෙයි එයාට ඇහෙනවා තවත් දඩයන් බල්ලෝ වගේක් කෑලා පැත්තට එනවා කියලා. මේ නිසා අපහු ක්‍රියාත්මක වෙන නම්මී කරන්නේ හික්මනින් නංගිවත් ඇදගෙන එතනින් දුවලා යන එක. නමුත් අර බල්ලොත් මේ දෙන්න පසුපස මෙනවා වගේම නම්මීට යාගාව තිබුණු දුන්නෙන් විදලා එක බල්ලෙක් මරා දාන්න පුළුවන් වෙනවා. හැබැයි මේත් එක්කම තවත් බල්ලෙක් නම්මීගේ ඇඟට පනින නිසා මේ වෙලාවේ නම්මීට සිද්ධ වෙනවා ඒ බල්ලත් එක්ක පොර බඳින්න. ඒ නිසා නම්මීගේ අතත් පොඩ්ඩක් තුවාල වෙනවත් එක්ක. කොහොමනත් අවසානයේ නම්මී තිබුණු කේන්තියටත් එක්ක නංගි බලාගෙන ඉද්දි මෙතන තිබුණු ලොකු ගලකින් ගහලා අර බල්ලවට මරලා දානවා. ඉතින් මේ සිදුවීමෙන් දවස් කිහිපයකට පස්සේ නම්මීට පුළුවන් වෙනවා යාගේ තාත්තා කිව්ව විදිහටම නංගිවත් අරගෙන ගිසොන් වල ඉන්න කිම්මෝසන් මුණ ගැහෙන්න. මේ කිම්මෝසන් කියන්නේ ගිසොන් පළාතේ ඉන්න ඉතාමත් බලවත් සල්ලි තියෙන කුලයක ප්‍රධානියෙක් වගේම මේ පළාතේ උසස් ආරක්ෂක නිලධාරියෙක්. කොහොමනත් කිම්මෝසන්ව මුණ ගැහෙන නම්මී මුලින්ම කරන්නේ තාත්තගේ දුන්න කිම්මෝසන්ගේ අතට ලබා දෙන එක. ඉතින් මේ දුන්න දැකපු හැටියම කිම්මෝසන් අඳුනා ගන්නවා ඒ දුන්න තමන්ගේ යාළුවා වුණ චොයි පායුන්සුගේ කියලා. මොකද ඇත්තටම කිව්වොත් මේ දුන්න සාමාන්‍ය දුන්නක් නෙවෙයි හුඟක් ශක්තිමත්. සාමාන්‍ය කෙනෙක්ට ලේසින් පාවිච්චි කරන්න බැරි චොයි පායුන්සු ළඟම තිබුණු හුඟක් වටින වස්තුවක්. ඒ විතරක් නෙවෙයි මේ දුන්නේ කොටලා තියෙන වචන දෙකක් තමයි සුවිසල් කන්ද සහ ව්‍යාග්‍ර වලිගය කියන වචන දෙක. ඉතින් මේ වචන දෙකේ ගැප් වෙලා තියෙන්නේ දක්ෂ දුනු ශිල්පියෙක් ප්‍රගුණ කරන්න ඕනි වටිනා සිද්ධාන්ත දෙකක්. ඒ කොහොමනත් මේ වෙලාවේ කිම්මෝසන් නම්මීකෙන් දැනගන්නවා තමන්ගේ යාළුවෝන චොයි පායුන්සු දැන්ටමත් ජීවතුන් අතර නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි මේ වෙලාවේ තමයි කිම්මෝසන් දකින්නේ අර දඩයන් බල්ලගේ සපා කෑම නිසා නම්මීගේ අතත් තුවාල වෙලා තියෙන විදිය. ඊට පස්සේ කිම්මෝසන් එයාගේ සේවකයෙක් වුණ ගැන්දු කියන කෙනාට කතා කරලා කියනවා කිම් ආත්මයට කියන්න මොවුන් දෙන්නට ඇඳුම් සහ නවාතැන් සපයන්න කියලා. එහෙම කියලා තමයි කිම්මෝසන් හුඟක් අවුලෙන් මෙතනින් පිට වෙලා යන්නේ. ඒ වගේම මෙතන ඉන්නවා කිම්මෝසන්ගේ පුතා වුණ පුංචි සියෝගුන්. සියෝගුන් නම් ඇහි පිල්ලමක්වත් ගහන්න නැතුව බලාගෙන ඉන්නේ පුංචි ජායින් දිහායම විතරයි. කොහොමනත් ඊට පස්සේ කිම්මෝසන් කිව්ව විදියටම කිම් මහත්මිය ඒ කියන්නේ කිම්මෝසන්ගේ බිරිඳ නම්මීට සහ ඔහුගේ නංගිට අලුත් ඇඳුම් එහෙම ලබා දීලා ඔවුන් දෙන්නට ඉන්න කුටියකුත් සූදානම් කරලා දෙනවා. ඒ වුණත් එදා රාත්‍රියේ නංගි නිදාගත්තත් නංගි රෑ පුරාම හීනෙන් දොඩවන්නේ තාත්තා ගැන විතරයි. ඒ වගේම නංගි ළඟට වෙලා රාත්‍රිය පුරාම නම්මිත් කරන්නේ ඇස් දෙකේ කඳුළු පුරවගෙන කල්පනා කරන එක විතරයි. නම්මීට ආය මතක් වෙන්නේ තමන්ගේ තාත්තා නංගිව පණ වගේ මැරෙනකම බලාගන්න කියලා තමන්ට කියපු දේ. ඉතින් මෙන්න මේ විදිහට ඉක්මනින් වසර 13ක කාලයක් ගෙවිලා යනවා වගේම දැන් නම්මී නම් හොඳට හැදී වැඩුණු තරුණයෙක්. ඒ වගේම දැන් නම්මීගේ හොඳම සගයන් දෙන්න තමයි කිම්මෝසන් ළඟ වැඩ කරන ගැන්දු සහ නෝගැමී කියන්නේ. ඉතින් මෙයාලා තුන්දෙනා දවසක මුවෙක් දඩයන් කරන්න යනවා. ගැන්දු සහ නෝගැමී නම් කරන්නේ ඒ මුවා පසුපස පන්නගෙන ගිහින් කොහමරිව වට කරලා ඒ මුවාව දඩයන් කරන්න හදන එක. ඒ වුණත් නම්මී නම් ඒ මුවා පසුපස පිස්සෙක් වගේ පන්නගෙන ගිහින් ඒ මුවාට පහර දෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු කරන්නේ තමන්ගේ තාත්තගේ දුන්න පාවිච්චි කරන එක. මෙතනදී ඔහු කරන විශේෂම දේ තමයි ඔහු මේ වෙලාවේ සාමාන්‍ය ඊතල වෙනුවට පාවිච්චි කරන්නේ සෑහෙන කොට. හැබැයි ගොඩක් බර තියුණු ඊතලයක්. මේකට කියන්නේ කෙටි ඊතල. එහෙමත් නැත්නම් තොන්නා ටෙක්නික් එක කියලා. මේ කෙටි ඊතල විදින්න නම් විශේෂ උණබට කෑල්ලක් ආධාරකයක් විදියට පාවිච්චි කරන්න ඕනේ. මොකද නැත්නම් ඊතල කොට නිසා සාමාන්‍ය විදියට දුන්නෙන් ඇදලා විදින්න බෑනේ. මේ ක්‍රමයෙන් විදින ඊතලයක් සාමාන්‍ය ඊතලයකට වඩා 3-4 ගුණයක වේගයකින් සෑහෙන ඈත දුරකට විදින්න පුළුවන් වගේම සතුරෙකුට මේ ඊතලය ඇඟෙන් ඇදලා අරන් ආපහු තමන්ගේ ප්‍රතිවාදියාට විදින්න
කීයටවත් බෑ. කොහොමනත් මේ වෙලාවේ නම්මි ඒ තමන්ගේ සුවිශේෂී වූ ටෙක්නික් එක පාවිච්චි කළා ඊටම සාර්ථකව තමන්ට හුඟක් ඈතින් වේගෙන් දුවන ගමන් හිටපු අර මුවාට විතලා ඒ මුවාව මරා දාන්න සමත් වෙනවා. ඉතින් එදා තිස්සත් ඒ විදිහට ටෙක්නික් එකක් පාවිච්චි කරා නම් තාමත් මුවා දුවන්නෙත් නෑ තිස්ස පන්නන්නෙත් නෑ. ඉතින් දැන් හිතා ගන්න පුළුවන්නේ කාලයකට කලින් බයේ වෙවුලමින් ගැහි ගැහි හිටපු අර පුංචි කොළු ගැටයා දැන් කොච්චර දක්ෂයෙක්ද කියලා. කොහොමුණත් නම්මියේ මුවාව මරපු නිසා නම්මියගේ සංගයන් දෙන්න වුණ ගැඳු සහ නෝගැමි හුඟක් සතුටින් තමයි අර මුවාව අරගෙන එන්න යන්නේ. මේ දෙන නම්මියට වඩා හුඟක් වැඩිමාල් වුණත් පට්ටම පට්ට බයගුල්ලෝ දෙන්න එක. ඉතින් මේ වෙලාවෙත් අර නම්මි විදපු ඊතලේ නිසා මරුණු මුවා ළඟට යන මේ දෙන සෑහෙන බය වෙනවා. මොකද මේ මුවා වැටිලා හිටියේ කොටින් අල්ලන්න ආටවලා තිබුණු උගුලක ළඟ. එතන තිබුණු සලකුණු දැක් හැටියෙන් මේ දෙන්න එක දැනගන්නවා වගේම මෙයාලා දෙන්නට තේරුම් යනවා මේ තැනට ඕනම වෙලාවක කොටියෙක් කඩාපනින්න පුළුවන් කියලා. මේ නිසා මේ දෙන්න දැන් සෑහෙන බය වෙලා තමයි ඉන්නේ. මේත් එක්කම තමයි මෙයාලා දෙන්නට කොටියෙක් එනවා වගේ අතු බිඳෙන සද්දයක ඇහෙන්න ගන්නේ. මේ නිසා මේ දෙන්න තවත් හුඟක් බය වෙලා මුවත් දාලම දුවනවා වගේම හැබැයි ඉතින් ඒ සද්ද දාපු කොටියා වෙන කවුරුත් නෙවෙයි නම්මි තමයි. පේනවනේ නම්මි මොකුත් දන්නේ නැති හොරගෙඩියා වගේ රංගපාන හැටි. කොහොමනත් ඊට පස්සේ මේ තුන්දෙනාර මුවාවත් අරගෙන මෙතනින් සතුටින් පිට වෙලා යනවා. එහෙම යන මේ තුන්දෙනා එදා රාත්‍රියේදී හොඳටම බීලා කතාවට වැටෙනවා වගේම එතනදී තමයි නම්මිගේ සංගයන් වුණ ගැඳු සහ නෝගැමි කියන දෙන්න ගිසොන් වල ඉන්න ගණිකාවන්ගේ ලස්සන ගැන කතා කරන්න ගන්නේ. හැබැයි ඉතින් නම්මි නම් මෙතනදී කිසිම දෙයක් කියන්නේ නැහැ. කොහොමනත් ටික වෙලාවක් යද්දී මෙයාලා දෙන්නගේ කතාව ගිසොන් වල ඉන්න ලස්සන තරුණිය පැත්තට තමයි යන්නේ. ඉතින් ඒ වෙන කවුරුත් නෙවෙයි නම්මිගේ සහෝදරය වුණ ජායින්. ඉතින් දැන් එයා තමයි මේ පළාතටම ඉන්න ලස්සනම තරුණිය. හැබැයි තමන්ගේ නංගි ගැන මේ දෙන්න බීලා මේ විදිහට කතා කරනවට නම්මි නම් පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. ඒත් මේ කිසිම දෙයක් ගණන් ගන්න නැති යාළුවෝ දෙන්න කතා වෙනවා. ජායින්ගේ අත ගන්න අවිවාක තරුණව හැතැම්ම ගානක් පෙලක් හැදේවි. හැබැයි ඉතින් ජායින් හැමාතිම ගැලපෙන්නේ අපේ තරුණ සියෝගන්ට විතරයි කියලා. මේ වෙලාවේ තමන්ගේ නංගි ගැන එක එක ඒවා මේ දෙන්න කතා කරන එකට හොඳටම කේන්ති යන නම්මි කතාව නතර කරන්න කියලා කීප සැරයක්ම අනතුරු ඇඟෙව්වත් මේ දෙන්නගෙන් නෝගැමි තවදුරටත් කරන්නේ ඒකම තමයි. ඉතින් මේ නිසා ඉවසීමේ සීමාව පනින නම්මි නෝගැමිට ඔය හැකරකට වහගෙනින් වනචරයක් කියලා පයින් පාරක් ගහනවා වගේම ඔන්න ඊට පස්සේ මේ දෙන්න අතර රණ්ඩුවක් ඇති වෙනවා විතරක් නෙවෙයි මේ රණ්ඩුව පේරන්න යන ගැන්දුත මේ රණ්ඩුවට මැදි වෙනවා. හැබැයි ඉතින් මේ රණ්ඩුව ලොකු රණ්ඩුවක් නෙවෙයි අර පොඩි ළමයි බිම පෙරලි ගහගන්නේ අන්න ඒ වගේ එකක්. කොහොමනත් මේ වෙලාවෙම තමයි මෙතනට කිම්මෝසන්ගේ පුතා සියෝගන් ඒ කියන්නේ අර පුංචි කාලේ ජායින් දිහාවේ බලාගෙන හිටපු පුංචි කොළු ගැන්ටයා එන්නේ. හැබැයි දැන් සියෝගන් කියන්නේත් හැදි දැඩි ලස්සන තරුණයෙක්. කොහොමනත් සියෝගන් මෙතනට ඇවිත් ඉන්නවා දකින්න නම්මි හැම එයාලගේ රණ්ඩුවත් නතර කළා දානවා වගේම මේ වෙලාවේ තමයි සියෝගන් නම්මීට හැම කියන්නේ මන් දන්නවා මීට වඩා හොඳ විනීත තැනක් සතුටු වෙන්න අපි එහෙට ගිහින් හොඳට කාලා බීලා විනෝද වෙමු කියලා. ඉතින් ඊට පස්සේ තමයි ඔන්න සියෝගන් නම්මි සහ ඔහුගේ සංගයන් දෙන්නත් එක්ක කරගෙන යන්නේ ඉස්සෙල්ලා ගැඳු සහ නෝගැමි කතා වුණ අර ප්‍රසිද්ධ ගණිකා නිවාසෙට. එතනට යන මෙයාලා හිතුව විදිහටම හොඳට කාලා බීලා විනෝද වෙනවා වගේම එතනදී නම්මි හොඳටම සතුටු මූඩ් එකට එනකන් ඉන්න සියෝගන් තවත් මත්පැන් වීදුරුවක් නම්මිට පිළිගන්නලා තමන්ට නම්මි එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා කියලා එකපාරටම කියන්නේ මං ඔයාගේ නංගි ජායින්ට පණ වගේ ආදරය කරනවා ඒ නිසා මට ඇයව කසාද බඳින්න අවසර දෙන්න කියලා. ඒක ඇහුණ හැටියම කටට ගත්තු මත්පැන් ටිකත් නම්මිට පිටුකර යනවා වගේම හොඳටම කලබල වෙන නම්මි සියෝගොන්ගෙන් අහන්නේ මේ ගැන නුඹේ අම්මයි තාත්තයි දන්නවද කියලා. ඒ වුණත් සියෝගොන් නම් කියන්නේ අම්මයි තාත්තයි කැමති කර ගන්න මට පුළුවන්. ඒ නිසා ජායින් මට බාර දෙන්න මං ඇයව පණ වගේ රැකගන්නම්. මොකද ජායින් නැතුව මට ජීවත් වෙන්නවත් බෑ කියලා. හැබැයි ඉතින් ඒ යෝජනාවට නම්මි නම් පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ වගේම නම්මිට මෙතනදී පොඩ්ඩක් කේන්ති යනවත් එක්ක. ඒ නිසාම ෂේප් එකේ කුටියේ හිටපු අනික් කාන්තාවන් පිටක් කළා හරින සියෝගොන් නම්මිගෙන් දිගින් දිගටම ආයෙත් ඉල්ලන්නේ ජායින්ව තමන්ට ලබා දෙන්න කියලා. ඒත් ඉතින් නම්මි සියෝගොන්ට කියන්නේ ඔයගේ සිය විකල් වෙලාද අපි එක පවුලක අනික ඔයා ඔය කතා කරන්නේ ද්‍රෝහියෙක්ගේ දුවෙක කසාද බදින්න කියලා. හැබැයි ඉතින් නම්මි මොන දේ කිව්වත් සියෝගොන් ඔහුගේ තීරණය වෙනස් කරන්නේ නැහැ. ජායින්ට අවංකවම ආදරය කරන සියෝගොන් කියන්නේ තමන්ට කිසිම කුලමල දේශපාලන ප්‍රශ්නයක් වැඩක් නැහැ. තමන් කොහොම හරි දෙමව්පියන්ව කැමති කරගෙන ආයෙ විවාහ කරගන්නවා. තමන් ඇය වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලෑස්ති කියලා. මේ නිසා තමයි එහෙනම් ඒකත් එහෙමද කියලා ඊළඟට නම්මි කරන්නේ. එතන තිබුණු කඩු දෙකක් අරගෙන එකක් සියෝගොන් අතට ලබා දෙන එක. ඒ දීලා සියෝගොන්ට කියනවා ඔබ මාත් එක්ක සටන් කළා මට පොඩි හරි තුවාලයක් කළොත් මං ඔබේ යෝජනාවට කැමති වෙලා නුඹට ආශිර්වාද කරනවා. නමුත් ඔබට ඒක කරගන්න බැරි වුණොත් මං අද රෑම නංගිවත් තරම් මෙහෙම පිට වෙලා යනවා කියලා. ඉතින් මේ වැඩේට සියෝගොන් නකමැති වුණත් නම්මි එකපාරටම සියෝගොන්ට පහර දෙන්න ගන්නවා. හැබැයි හොඳටම බීලා ඉන්න නම්මිට තුවාල කරන්න සියෝගොන්ට කිසිම වමනාවක් නැහැ. ඒ නිසා ඔහු කරන්නේ
නම්මී තමන්ට ගහන පාරවල් වලින් ආරක්ෂා වෙන එක විතරයි. මේකෙන් තවත් කේන්ති යන නම්මී සියෝගුන්ට විහිළු කරන ගමන් කියනවා තමන් හරියට ලස්සන පුස් පැටියෙක් වගේ සුකුමාලයි මං ජායින්ව මස් කඩකාරයෙක්ට දුන්නත තමුන්ට නම් දෙන්නේ නැහැ කියලා. ඉතින් මේ පළාතේ ආරක්ෂක ප්‍රධානියාගේ පුතා විදියට සියෝගුන්ට මේ අපහාස දරා ගන්න බැරි වෙනවා වගේම ඒ නිසාම ඔහු තමන්ගේ නියම සරන්කාමී දක්ෂතාවය එළියට දාලා මදි නොකියන නම්මී එක සරන් කළ අවසානයේ නම්මීව පරද්දලා බිමටත් අදලා දානවා. හැබැයි මේ සටන අවසානයේ නම් එච්චර සුබ වෙන්නේ නැහැ. මොකද හොඳටම බීලා හිටපු නම්මීට සියෝගුන් බඩට දුන්න පාරක් නිසා නම්මී එකපාරටම සියෝගුන්ගේ මූණටම තමයි වමනය කරන්නේ. දැන් හොඳයිනේ. කොහොම හරි මේ සිදුවීමේදා රාත්‍රියේදම සියෝගුන්ගේ තාත්තා වුණ කිම්මෝසන්ට දැනගන්න ලැබෙනවා වගේම අන්න නිසා ගෙදර ගියපු හැටියෙන් මේ දෙන්නටම කකුල් වල පාර හිටින්නම කසපාරත් කණ්ඩ සිද්ධ වෙනවා. ඒ විදිහට මේ දෙන්න බීලා රණ්ඩු වුණ එකට දඬුවම් කරන කිම්මෝසන් ඊළඟට නම්මීට තේරුම් කළ දෙන්න හදනවා නම්මීගේ තාත්තා සැබෑ රාජද්‍රෝහියෙක් නෙවෙයි රටට අවංකව සේවය කරපු වීරයෙක් කියලා. හැබැයි නම්මී නිතරම උත්සාහ කරන්නේ තමන්ව පහත් කරගන්නමනේ. ඉතින් ඔහු මේ වෙලාවෙත් කියන්නේ මං කොහොමද ද්‍රෝහියෙක්ගේ පුතෙක් විතරයි කියලා. එතකොට කිම්මෝසන් ආයමත් තේරුම් කළ දෙනවා නම්මීගේ පියා රජුට කොච්චර විශ්වාසවන්තව ඉඳලා තමන්ගේ ජීවිතේ පූජා කළාද කියලා. හැබැයි තමන්ගේ තාත්තගේ හිස ගසා දමන හැටි ඇස් දෙකෙන්ම දැකපු නම්මී කලකිරීමෙන් යුතුව කියන්නේ විශ්වාසවන්තයාට අත්වන අවසාන ඉරණම මරණය නම් මොකක් දෙකෙන් නැති වැඩේ මම අද මැරුණත් හෙට මැරුණත් කාටවත් වැඩක් නැහැ. ඒ නිසා මැරණකම්ම බීලා සිහියක් නැතුව ඉන්න එක මට සැපයි කියලා එතනින් යන්න හදනවා. හැබැයි මේ මුළු සංවාදයේම ඈතට වෙලා ජායින් සහ කිම්මෝසන්ගේ බිරිඳත් අහගෙන තමයි ඉන්නේ. කොහොමවත් මේ වෙලාවේ මෙතනින් නම්මී පිට වෙලා යන්න හදනකොටම ආයමත් කිම්මෝසන් නම්මීට කියන්නේ ඔබේ තාත්තයි මගේ පුතා සියෝගොන්ට නම තිබ්බේ. ඒ වගේම මම තමයි තමුන්ගේ නංගි ජායින්ට නම තිබ්බේ. ඒ නිසා මම මගේ පුතා සියෝගොන්ට ඔබේ නංගි ජායින්ව විවාහ කරලා දෙනවා කියලා. ඉතින් මේක ඇහුව හැටියම නම් සියෝගොන්ට ගුටිකාවු කසපාරවල වේදනාවත් තමතක වෙලා සතුටට පොඩි ඉක්කාවකුත් දෙනවා. හැබැයි නම්මී නම් කිසිම වචනයක්වත් කතා කරන්නේ නැතුව මෙතනින් පිට වෙලා යනවා. ඇත්තටම කිව්වොත් නම්මීගේ මේ ආවේගය සහ කලකිරීමේ කිසිම වරදක් නැහැ. මොකද තමන්ගේ පියාව අමානුෂික විදියට මරලා දාන හැටි ඇස් දෙකෙන්ම දැකලා පුංචි වයසින්ම ජීවිතේ විඳින්න ඕනි හැම සතුටක්ම අතෑරලා තමන්ගේ නංගි වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරපු සහෝදරයෙක් තමයි නම්මී කියන්නේ. කොහොම හරි නම්මී යන දිහා ජායිනුත් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා වගේම හිතේ තියෙන අමාරුව සහ දුකට නම්මී කරන්නේ තමන්ගේ පියාගේ දුන්නත් අරගෙන තමන් ඊතල විඳින්න පුහුණු වෙන තැනට ගිහින් ඊතල විඳින්න පුහුණු වෙන එක. නම්මී දුනු ශිල්පිය මේ විදිහට පුහුණු වෙන්නේ මේ දුන්නේ අර කොටලා තියෙන සුවිසල් කන්ද සහ ව්‍යාග්‍ර වලිගය කියන ප්‍රධාන සිද්ධාන්ත දෙක ඔළුවේ තියාගෙන. පළමු සිද්ධාන්තය වුණ සුවිසල් කන්ද කියන සිද්ධාන්තයෙන් කියන්නේ වටපිටාවේ මොනතරම් සතුරන් කෑ ගැසුවත් මරණ බය දැනුණත දුන්න ඇදලා ඉලක්කය ගන්න වෙලාවෙදී මනස සහ ශරීරයේ සුවිසල් කන්දක් වගේ එක තැනක නොසෙල්වි ස්ථාවර වෙන්න ඕනි කියන එක. මේ වෙලාවෙත් නම්මී දුන්න අදින්නේ ඒ විදිහටම තමයි. එතකොට මොකක්ද ව්‍යාග්‍ර වලිගය කියන්නේ? ඒක මම පස්සේ කියන්නම්කෝ. හැබැයි ඉතින් මේ වෙලාවේ නම්මී සුවිසල් කන්දක් වගේ නොසෙල්වි දුන්නෙන් ඉලක්කය අරන් විද්දත එයාගේ ඉස්සරහා ගහේ මාක් කරලා තියෙන හරි ඉලක්කයට නම් ඒ ඊතල එකක්වත් වදින්නේ නැහැ. කොහොමනත් මෙන්න මේ වෙලාවේ මෙතනට ජායනුත් වෙනවා වගේම ඇය ඇත්තටම රූපයෙන් විතරක් නෙවෙයි මානසිකවත් ඉතාමත් ශක්තිමත් තරුණියක්. ඉතින් මෙතනට එන ජායින් තරුණියක් වුණත් කරන්නේ ඊතරයක් කරන් දුන්න ඇඳලා තමන්ගේ ඉස්සරහා තියෙන නිවැරදි ඉලක්කයට ඊතලයක් විදින එක. නමුත් ජායින් නිවැරදි ඉලක්කයට විද්දත් මේ වෙලාවේ ජායින් ඊතලයේ විදපු තියා බලාගෙන හිටපු නම්මී නම් කියන්නේ ඔබ ඔබේ මැණික් කටුවට වඩා ඊතලයේ විදිද්දි වැලෙමිට පාවිච්චි කරන්න ඕනේ කියලා. ඒ කොහොමනත් දුකින් ඉන ජායින් එකපාරටම නම්මීගෙන් මේ වෙලාවේ අහනවා ඇයි අයියෝ ඔයා මං සියෝගොන් එක්ක විවාහ වෙන එකට අකමැති කියලා. ඇත්තටම කිව්වොත් මේ දෙන්න ඉන්න තැනට පැත්තකට වෙන්න සියෝගොනුත් මෙයාලා දෙන්නගේ කතාව අහගෙන තමයි ඉන්නේ. ඉතින් මේ වෙලාවේ නංගිගේ ප්‍රශ්නට උත්තර දෙන නම්මී තාමත් බැලරුම් විදියට ජායින්ට කියන්නේ විවාහ වෙන්න හීන දකින්න එපා නංගි. මොකද බැරි වෙලාවත් ආයෙත් රටේ කරල්ලක් ඇති වුණොත් කලින් වුණා වගේම අපි රාජද්‍රෝහින් විදියට දාලා විනාශ කළා දාවේ. මොකද සියෝගොන් කියන්නේ තවමත්මන් රජුට පක්ෂපාතී ආරක්ෂක ප්‍රධානියෙකුගේ පුතෙක්. ඒ නිසා ඕනෑම වෙලාවක වුණොත් අනුතරේ වැටෙන්න පුළුවන් කියලා. නමුත් ඉතින් මේ වෙලාවේ නම්මී කියන කිසිම දෙයකට ජායින් නම් ඇහුම්කන් දෙන්නේ නැහැ. ඇය හුඟක් තරහෙන් වගේම දුකෙන් නැස් දෙකේ කඳුළු පුරවගෙන නම්මීට කියනවා ඔයාටයි ওই විදියට මරනවා වගේ ජීවත් වෙන්න ඕන වුණා නම් එදා තාත් එක්ක මැරෙන්න නැතුව ඇයි මාවත් තරම් පැනලා ආවේ? ඔයා ඇත්තටම අද ජීවත් වෙන්න බයගුල්ලෙක් විදියට ඒ වුණත් මට ඕනේ නැහැ ඔබ වගේ ජීවත් වෙන්න කියලා. එහෙම කියලා ජායින් මෙතනින් පිට වෙලා යන්න හදනකොට නම්මී අවසන් වතාවට තමන්ගේ නංගිගෙන් අහනවා ඔබ සියෝගොන් බඳිනවද මගේ ආශිර්වාදය නැතුවම කියලා. හැබැයි ඉතින් ඒකට කිසිම උත්තරයක් නොදීම තමයි ජායින් මෙතනින් පිට වෙලා යන්නේ. මේ සම්පූර්ණ කතාවම අහගෙන හිටපු සියෝගොනුත් ජායින් එක්ක මෙතනින් පිට වෙලා යනවා. නොපෙන්නුවාට නම්මීටත් දැන් සෑහෙන දුකයි. කොහොමනත් මේ සිදුවීමෙන් දවස් කිහිපයකට පස්සේ ජායින් සහ කිම්මෝසන්ගේ පුතා සියෝගොන්ගේ විවාහ මංගල්‍ය දවසයි උදා වෙන්නේ. දැන් මේ විවාහ මංගල්‍යයට මුළු නගරයම එකම මගුල් ගයක් වෙලා හැමෝම සතුටින් ජායින්
ජායින්ගේ විවාහ උත්සවයට කඩමුඩිය ලෑස්ති වෙද්දී ජායින්ගේ හිතේ නම් තියෙන්නේ ලොකු දුකක්. මොකද මේ විවාහ වෙන්නේ තමන්ගේ එකම සහෝදරයා වෙන නම්මීගේ කැමැත්තට විරුද්ධවනේ. හැබැයි ඉතින් නම්මී නම් කියන්නේ නංගි වෙනුවෙන් යුතුයකම් පැහැර හරින සහෝදරයෙක් නෙවෙයි. ඔහු කාටත් හොරෙන් නංගිව මනාලියෙක් විදිහට හැඩගන්නන තැනට ඇවිත් ජායින් වෙනුවෙන් ලස්සන සපත්තු ජෝඩුවක් ඒ කුටිය දොර ළඟින් තියලා ආපහු මෙතනින් පිට වෙලා යනවා. මෙහෙම යන මගදී නම්මීට කිම්මෝසන්ගේ බිරිඳ මුණ ගැහනවා වගේම ඇයත් හොඳින්ම දන්නවා නම්මී ඉන්න හිතේ ලොකු දුකකින් කියලා. හැබැයි ඒක නොදන්නවා වගේ ඉන්න ඇය නම්මීට කියන්නේ තව පොඩ්ඩකින් විවාහ උත්සවය ආරම්භ වෙනවා. ඒ නිසා ඔබත් උත්සවයේ තියෙන තැනට යන්න කියලා. නමුත් ඉතින් මේ වෙලාවේ නම්මී වචනයක්වත් කතා නොකර තමයි කිම් මහත්මියට ආචාර කළා මෙතනින් පිට වෙලා යන්නේ. කොහොමවත් මේත් එක්කම දුකින් ඉන්න නම්මීගේ නංගි ජායනුත් දකිනවා. තමන්ගේ අයියා මේ පැත්තේ ඉඳන් පිට වෙලා යන විදිය වගේම තමන්ගේ කුටිය ඉස්සරහ ලස්සන සපත්තු දෙකකුත් තියෙනවා කියලා. මේක දකින ජායින්ට ඇත්තටම හුඟක් සතුටුයි. මොකද ඇය දන්නවා මේක තමන්ගේ අයියාගෙන් තමන්ගේ විවාහයට ලැබුණු ආශිර්වාදයක් කියලා. ඉතින් මෙතනින් පස්සේ සම්ප්‍රදායික චරිතවලට අනුව සියෝගුන් මංගල පෙරහැරකින් ඇවිත් ජායින්වත් දෝලාවකින් නගරයේ තියෙන විවාහ මණ්ඩපයට එක් කරගෙන යනවා. ඈතට වෙලා නම්මිත් තමන්ගේ නංගිගේ මංගල පෙරහැර දිහා බලාගෙන ඉන්නේ නංගිට හොර රහසින් වුණත් ජායිනුත් දකිනවා තමන්ගේ අයියා තමයි යන දිහාවේ බලාගෙන ඉන්නවා කියලා. කොහොමනත් මෙතනින් පස්සේ ජායින් සහ සියෝගුන් දෙන්නගේ විවාහචාරයට පටන් ගන්නවා වගේම මෙතනදී සියෝගුන් නම් තමන්ගේ සතුට වැඩිකමට පොඩි මෝඩ වැඩ ටිකකුත් කරනවා. ඒක දැකලා වටේ ඉන්න නෑදෑ යාළුවෝ හැමෝම hina වෙවි සියෝගුන්ට විහිළු කරනවා මේක මංගල රාත්‍රිය කොහම ගත කරයිද දන්නේ නැහැ කියලා. ඉතින් මේ විදිහට මේ පැත්තේ මෙයාලා දෙන්නගේ විවාහ මංගල්‍යය ඊටමත් උත්කර්ෂවත් අන්දමින් සිද්ධ වෙද්දී නම්මී නම් සූදානම් වෙන්නේ මේ ගමෙන් පිට වෙලා යන්න. මොකද නම්මී හිතන්නේ තමන් රාජද්‍රෝහියෙක්ගේ පුතෙක් විදිහට මේ ගමේ හිටියොත් තමන්ගේ නංගිගේ අලුත් ජීවිතයට බාධාවක් වෙයි කියලා. ඒ නිසා තමන්ගේ නංගි මෙන්න ඉදිරියට සියෝගුන් හොඳින් බලාගනයි කියන බලාපොරොත්තුවත් එක්ක කිසිවෙකුටත් නොකිය මේ ගමෙන් සඳහටම පිට වෙලා යන්න තමයි නම්මී දැන් ලැහැස්ති. හැබැයි ඊට කලින් නම්මී තමන් ඊතල විදින්න පුහුණු වෙන තැනට ගිහින් තමන් මෙච්චර කල් විදපු ඊතල ගලව ගන්නවා වගේම මෙතනදී තමයි විශේෂ දෙයක් දැක ගන්න ලැබෙන්නේ. ඇත්තටම කිව්වොත් මෙච්චර කල් නම්මී විදලා තියෙන්නේ තමන් ඉස්සරහා කෙලින්ම තියෙන ඉලක්කයට නෙවෙයි. ඒ කෙලින් තියෙන ඉලක්කයට කවර් වෙන විදියට ඊට පිටිපස්සෙන් තියෙන ලේසියෙන් දක්ෂ දුනුවායෙක්ටවත් විදින්න බැරි වෙනත් සැඟවුණු ඉලක්කයකට. ඉතින් ඒ ඉලක්කයට නම් මේ ඊතල කීපයක් කැරුණම අනිත් සියලුම ඊතල නිවැරදිව විදලා තියෙනවා. දැන් හිතා ගන්න පුළුවන්නේ නම්මී කියන කොච්චර දක්ෂයෙක්ද කියලා. ඉතින් මේ වක්‍ර ඊතල විදලා තියෙන સિદ્ધාන්තය තමයි අර නම්මීගේ දුන්නේ කොටලා තියෙන ව්‍යාග්‍ර වලිගය කියන දෙවන સિદ્ધාන්තය. ව්‍යාග්‍රෙක් දුවද්දී තමන්ගේ වලිගය වංගු කළ ශරීරය පාලනය කර ගන්නවා වගේ නම්මීත් තමන්ගේ ඇඟිලි වලින් මේ දුන්නේ ලනුව විශේෂ කෝණයකට කරකවලා අතහරිද්දී ඒ ඊතලයේ කෙලින්ම යන්නේ නැහැ. මුලගේ වේගයත් එක්ක බාධක මග ඇරලා වංගුවක් ගහලා ගින් හැංගිලා තියෙන ඉලක්කයට යනවා. සරලවම කිව්වොත් සුවිසල් කන්දක් වගේ නොසැලෙන මනසකින් ඉලක්කය අරන් ව්‍යාග්‍ර වලිගයක් වගේ වංගු ගැහෙන මාරාන්තික ඊතල විදින්න පුළුවන් ලෝකෙම ඉන්න එකම දුනු අය බවට නම්මී දැන් පත් වෙලා ඉවරයි. ඒ කොහොමනත් ඒ තමන් විදලා තිබුණු සීලුම ඊතල නැවත ගලව ගන්න නම්මී එතන ගහක වැදිලා තිබුණු තවත් ඊතලයක් ගලවන්න යනකොටම නම්මී දකිනවා ඒ ඊතලේ අසාමාන්‍ය විදිහට හෙලවෙනවා කියලා. කිසිම හුලඟක්වත් සලකුණක් නැතුව ගහේ වැදිලා තිබුණු ඊතලය මේ විදිහට හෙලවෙන්නේ නැයිද කියලා තේරුම් ගන්න නම්මීට වැඩි වෙලාවක් කියන්නේ නැහැ. මොකද තව ටිකක් කඳ උඩට ගිහින් වටපිටාව බලන නම්මී දකිනවා ඈතින් විශාල හමුදාවක් තමන්ගේ නංගිගේ විවාහ මංගල්‍යය සිද්ධ වෙන නගරය පැත්තට යනවා කියලා. මේ නිසා නංගි දැන්ටමත් ඉන්න ලොකු අනතුරක කියලා තේරුම් ගන්න නම්මී හුඟක් කලබල වෙනවා විතරක් නෙවෙයි. ඔහු කරන්න තමන්ට දුවන්න පුළුවන් උපරිම වේගෙන් නංගි ඉන්න නගරය දිහාවට දුවගෙන යන එක. ඉතින් මේ හමුදා ආක්‍රමණය සාමාන්‍ය ආක්‍රමණයක් නෙවෙයි. වර්ෂ 1636 දී ඒ කියන්නේ මේ කාල වකවානුවේදී තමයි චීනයේ මැන්චු හමුදාව කොරියන් දේශයේ දෙවෙනි වතාවටත් ආක්‍රමණය කරන්නේ. කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව ලක්ෂයකමාරක දරුණු මැන්චු සේනාවක් දේශ සීමා පසාරු කරමින් කොරියාවට කඩා පනිද්දී ඔවුන්ට හම්බෙන මුල්ම නගරය තමයි ජායින්ගේ විවාහ මංගල්‍ය සිද්ධ වෙන මේ ගිසෙයොන් නගරය. හැබැයි මැන්චු හමුදාවේ මූලික ඉලක්කය වුණේ මේ කාලෙදි කොරියාවේ අගනුවර වුණු හන්සොන් නගරය මුලින්ම යටත් කරගන්න එක. ඒ නිසා වුන් මුලින් කොරියාවේ අගනුවර යටත් කරගන්න හමුදාවක් යවලා ඊළඟට තමයි මේ විදිහට ගිසෙයොන් නගරය යටත් කරගන්න තවත් හමුදා කාණ්ඩයක් එන්නේ. කොහොමනත් මේ චීනයේ මැන්චු හමුදාව කියන්නේ සාමාන්‍ය හමුදාවක් නෙවෙයි. මොවුන් ලෝකයේ බිහිවුණු දක්ෂතම අශ්වරෝහක දුනු ශිල්පීන් ඇතුළත් වූ ප්‍රබල හමුදාවන්ගෙන් එකක. ඉතින් මේ වගේ ප්‍රබල හමුදාවකට ගිසොන් නගරය යටත් කරගන්නවා කියන කෙච්චර මහ ලොකු දෙයක් නෙවෙයිනේ. ඉතින් ඔන්න ඔය නිසාම මේ අතිවිශාල මැන්චු හමුදාව ගිසෙයොන් වලට ඇතුල් වෙන්න තිබුණු ප්‍රධාන දොරටුව ආරක්ෂකයන් ඉතාමත් පහසුවෙන් පරාද කළා ගිසෙයොන් නගරයට ඇතුල් වෙනවා වගේම මේත් එක්කම නගරයේ අනතුරු සංඥාව නාද වෙන නිසා විවාහ මංගල්‍යයට පු ජායින් ඇතුළු හැමෝටම තේරුම් යනවා විශාල සතුරු ආක්‍රමණයක් සිද්ධ වෙනවා කියලා. දැන් හැමෝටම වෙන්නේ මොනවාද කරන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. කොහොමනත් නගරයට ඇතුල් වෙන මැන්චු සෙබළුන් ඉතාමත් වේගෙන් මුළු නගරයේම ආරක්ෂක වළලු විනාශ කරමින් අශ්වයන් පිටේ යන සාහසික සෙබළු
සෙබළු අහිංසක මිනිසුන්ගේ බෙලිවලට තොණ්ඩු දාලා අශ්වයන් ලවා බිම දිගේ හැද්දගෙන යනවා. ඔය විදිහට මේ මාරක සේනාව ජායින්ගේ මංගල උත්සවය පැවැත්වෙන ස්ථානයට කඩාවදින්නත් වැඩි වෙලාවක් යන්නේ නැහැ. මැංචු සෙබළු දකිද්දි මෙතන හිටපු හැම කෙනෙක්ම හුඟක් කලබල වෙනවා විතරක් නෙවෙයි ඔවුන් හැමෝම හෙට මෙහෙට දුවන්නත් ගන්නවා. මේ අතර තමයි ජායින්ට නම් මේ ලබා දුන්න අර ලස්සන සරප්පු දෙකකින් එකකුත ජායින්ගේ කකුලෙන් ගැලවෙලා යන්නේ. ඉතින් ඒ කොහොමුණත් මේ දරුණු මැංචු හමුදාවේ සෙබළු මෙතන කිසිම කෙනෙක්ට පැනලා යන්න නම් ඉඩ දෙන්නේ නැහැ. සමහර සෙබළු වසරන මිනිස්සු අමුමේ මරා දාද්දී තවත් සෙබළු අහිංසක මිනිසුන්ගේ බෙලිවලට තොණ්ඩු දාලා ඇදගෙන යනවා. ඉතින් නම්මීගේ සංගයන් දෙන්න වුණ ගැන්දු සහ නොගැමීටත් අත් වෙන්නේ ඒ ඉරණමම තමයි. මේ කලබලයේ යස සියෝගොන් උත්සාහ කරන්නේ කොහොම හරි කළ ජායින්වත් ආරක්ෂා කරගෙන මෙතනින් පැනලා යන්න. ඒ විතරක් නෙවෙයි අනෙක් පැත්තෙන් නම්මී තුඟක් කලබලෙන් හිතාමත් වෙගෙන් මේ පැත්තට දුවගෙන යන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඔය අතරමඟදී තමයි නම්මීගේ මුණටම හම්බ වෙන්නේ කොරියාව ආක්‍රමණය කරන්න ආපු මැංචු ඔටන්හෙම කුමාරයා සහ ඔහුගේ මාමා වුණ මේ මුළු මැංචු හමුදාවම සේනාධිපති ජිව්සුන්ට ඇතුළු ඔහුගේ අතිදක්ෂ විශේෂ බලකායේ සෙබළුන් කීප දෙනා. ඉතින් මොවුන් දැක්ක හැටිම කලබල වෙන නම්මී මෙතනින් පැනලා දුවන්න හැදුවද මේත් එක්කම ක්‍රියාත්මක වෙන සේනාධිපති ජිව්සුන්ටාගේ අතිදක්ෂ සෙබළෙක් නම්මී පස්සෙන් පන්නගෙන ගිහින් නම්මීට බිමට වැටෙන්න පහර දීලා ආපහු ඒ සෙබළ සේනාධිපති ජිව්සුන්ටා පැත්තට එනවා. හැබැයි මේත් එක්කම මෙයාලා දකින්න දෙන්නම් හුඟක් පුදුම වෙනවා. පේනවනේ නම්මී දක්ෂ සෙබළව එක ඊතලෙන් මරලා දාලා. ඉතින් නම්මී කරලා තියෙන්නේ Taman මරුණා වගේ බොරු රංගපෑමක් විතරයි. කොහොමනත් සේනාධිපති ජිව්සුන්ටා එක දැනගන්නවත් එක්කම නම්මීත් කරන්න එතනින් ඉක්මනින් පැනලා දුවන එක. හැබැයි එහෙමයි කියලා සේනාධිපති ජිව්සින්ටත් නිකන් ඉන්නේ නැහැ. ඔහුත් කරන්නේ Tamanගේ සෙබළුන් කීප දෙනෙක්ට කුමාරයාව ආරක්ෂා කරන්න කියලා තවත් සෙබළුන් කීප දෙනෙක් ගෙන්නගෙන නම්මී පසුපස පන්නගෙන යන එක. ඉතින් නම්මී පසුපස මැංචු සේනාධිපති ජිව්සුන්ට ඇතුළු පිරිස මේ විදිහට පන්නගෙන යද්දී අනිත් පැත්තෙන් නම්මීගේ නංගි ජායින්ගේ බෙල්ලටත් තොණ්ඩුවක් දාලා මැංචු සෙබළුන් ඇදගෙන යනවා. මේ වෙලාවේ සියෝගුන්ගේ අම්මා ඒ කියන්නේ කිම් මොසොන්ගේ බිරිඳ ජායින්ව බේර ගන්න උත්සාහ කරත් මේ වෙද්දි බිම වැටලා ඉන්න සියෝගුන් බලාගෙන ඉද්දිම තමන්ගේ අම්මවත් කිසිම අනුකම්පාවක් නැති මැංචු සෙබළුන් විසින් මරා දානවා. ඉතින් තමන්ගේ ඇස් දෙක ඉස්සරහා තමන්ගේ අම්මා මැරෙන විදිහත් ජායින් වැදගෙන යන විදිහත් දකින සියෝගුන්ට කර කියා ගන්න දෙයක් නැති වෙලා යනවා වගේම මේත් එක්කම තවත් සෙබළෙක් සියෝගුන්ගේ බෙල්ලට තොණ්ඩුවක් දාලා ඔහුවත් ඇදගෙන යනවා. මේ අතර සියෝගුන්ගේ පියා කිම් මොසන් තනියම මැංචු හමුදාව එක්ක සටන් කරන්න උත්සාහ කරන ගමන් ජායින්ගේ බෙල්ල තියෙන ලණුවත් කපලා දාලා ජායින්ව නිදහස් කර ගන්නවා. හැබැයි ඉතින් ඒත් වැඩක් වෙන්නේ නැහැ. මොකද මේත් එක්ක මැංචු බටේ කෙල්ලකින් දරුණු විදිහට පහර දීලා කිම් මොසන්වත් මරා දානවා. තමන්ගේ අම්මයි තාත්තයි ඇස් දෙක ඉස්සරහා මේ විදිහට මැරෙලා යද්දී සියෝගුන්ට බලාගෙන ඉන්නව ඇරෙන්න කිසිම දෙයක් කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. දැන් ජායින්ටත් දරා ගන්න බැරි තරම් සෑහෙන දුකයි. ඒ වුණත් මේත් එක්කම සියෝගුන් බලාගෙන ඉද්දිම ජායින්ව බලහත්කාරයෙන් නැවතත් මැංචු සෙබළෙක් කැවිදින් ඇදගෙන යනවා. ඉතින් මේ පැත්තේ මේ වගේ දෙයක් සිද්ධ වෙද්දී අනිත් පැත්තෙන් දැන් නම්මී පසුපස නම්මීට ඊතල වලින් පහර දෙන ගමන් මැංචු සේනාධිපති ජිව්සුන්ට ඇතුළු ඔහුගේ පිරිස පන්නගෙන යන ගමන් තමයි ඉන්නේ. හැබැයි ඉතින් නම්මීත් ඒ ඊතල වලින් බේරන ගමන් කන්ද මුදුනටම දුවනවා වගේම එක තැනකදී නම්මී එයාගේ දුන්න පාවිච්චි කළා සේනාධිපති ජිව්සුන්ටගේ ටීම් එකේ දක්ෂ සෙබළෙක්ව එක ඊතලයකින් බිම දාන්න සමත් වෙනවා. හැබැයි එතනදී නම්මී පාවිච්චි කරන්නේ එයාගේ සුවිශේෂී හැකියාව වුණු වක්‍ර ඊතල විදින ටෙක්නික් එක. කොහොමනත් නම්මීගේ ඊතල ප්‍රහාරය වැදුණු මැංචු බටේ ළඟට එන සේනාධිපති ජිව්සුන්ටත් සෑහෙන පුදුම වෙන්නත් වැඩි වෙලාවක් යන්නේ නැහැ. මොකද නම්මී විදපු ඒ ඊතලය ඒ බටයාගේ බෙල්ල හරහාම ගින් තියනවා විතරක් නෙවෙයි ඒ බටයා හිටපු දනත් එක්ක කිසිසේත්ම මේ විදිහට ෂණික ඊතලයක් විදින්න පුළුවන් කමක් නැහැ. මොකද ඊතලය කෙලින්ම විද්දොත එතන තියෙන අත් එක වැදිලා ඒ ඉලක්කය වැරදිලා යනවා. ඉතින් මේකත් එක්ක සේනාධිපතිට තේරෙනවා Taman මේ ලුහු බඳින්නේ ලෙහෙසි පහසු දුනුවායෙක් නෙවෙයි කියලා. ඒ වුණත් මේ වෙලාවේ සේනාධිපති ජිව්සුන්ට නම් මේ එතනින් දුවලා යන විදිය දකිනවා වගේම ඔහු මේ වෙලාවේ කරන්නේ ෂණිකව Tamanගේ දුන්න ඇතලා නම්මීට ඊතලයක් විදින එක. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ මේ සේනාධිපති ජිව්සුන්ට කියන්නේ සාමාන්‍ය දුනු ශිල්පියෙක් නෙවෙයි. ඔහු විදින ඊතල පවා සාමාන්‍ය ඊතල වලට වඩා 3-4 ගුණයකින් බලයි වගේම ඊතලයේ උල වෙනවට තියෙන්නේ දෙපැත්තම මුවහත් කරපු පැත්තලී ඊතලයක. ඒ විතරක් නෙවෙයි සේනාධිපති ජිව්සුන්ටගේ දුන්න නූල අදින්නට රාත්තල් 240ක බරක් ඒ කියන්නේ ශක්තියක යොදන්න ඕනේ. එතකොට හිතා ගන්න පුළුවන්නේ සේනාධිපතිගේ ඊතල ප්‍රහාරවල ප්‍රබලත්වය කොච්චරක්ද කියලා. කොහොමනත් මේ වෙලාවේ මොහු නම්මීටත් ඒ මාරාන්තික ඊතලය විදිනවා වගේම හැබැයි නම්මී ඔහුගේ දක්ෂතාවයෙන් ෂණිකව ඒ ඊතලේන මාර්ගය අඳුනගෙන තමන්ගේ ඊතල දාගෙන හිටපු පෙට්ටිය අල්ලලා ඒ මාරාන්තික ඊතලෙන් බේරනවා වුණත් ඒකෙන් නම්මීගේ ඇඟේ ඊතලය වැදුන්නේ නැති වුණාට ඒ ඊතලේ පවර් එකට නම්මී කන්දෙන් පහළට විසි වෙලා යනවා. ඉතින් මේ වෙලාවේ සේනාධිපති ජිව්සුන්ට ඇතුළු අනිත් බටයන් නම් හිතන්නේ ඒ ප්‍රහාරයෙන් නම්මී අනිවාර්යයෙන්ම මැරෙන්නේ නැති කියලා. කොහොමනත් මේ වෙද්දි මැංචු හමුදාව ගිසොන් නගරයත් සම්පූර්ණයෙන් ඔවුන් සතු කරගෙන නගරේ හිටපු සියලු දෙනා ලණු වලින් ගැට ගහගෙන වහල්ලු විදියට ඔවුන්ගේ දේශයට අරගෙන යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මොවුන් කණ්ඩායම් කීපයක් විදිහට තමයි මොවුන්ගේ දේශය කරා පිටත් වෙන්නේ වගේම මෙන්න මේ
කණ්ඩායමේ තමයි නම්මීගේ යාළුවන් දෙන්න වුණ ගැන්දු සහ නෝගැමී දෙන්නත් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි මේ කණ්ඩායමේ තමයි කිම්මෝසන්ගේ පුතා සියෝගොන් ඉන්නෙත්. හැබැයි දැන් සියෝගොන් නම් ඉන්නේ දරා ගන්න බැරි සෑහෙන දුකකින් වගේම ලොකු කලකිරීමක් එක්ක. ඒ කොහොමනත් මේ කණ්ඩායමේ නම්මීගේ නංගි ජායින් නම් පේන්නේ නැහැ. දැන් ඔන්න අනිත් පැත්තෙන් මැන්චු හමුදාවේ සේනාධිපති ජිව්සින්ටා නම්මී ඊතල විදලා මරා දාපු තමන්ගේ ටීම් එකේ අනිත් සගයන් දෙන්නගේ ශරීර ළඟට වෙලා ටිකක් අවුලෙන් තමයි ඉන්නේ. මොකද මේ සේනාධිපති ජිව්සුන්ටාගේ මේ විශේෂ ටීම් එකේ ඉන්නේ සාමාන්‍ය දුනුවායන් නෙවෙයි. ඔවුනුත් ඉතාමත් දක්ෂ දුනුවායන්. ඉතින් මෙච්චර කාලයකට සේනාධිපති ජිව්සුන්ටාගේ මේ විශේෂ බලකාය කිසිම කෙනෙක්ට මෙච්චර හානියක් කරන්න කාටවත් පුළුවන් වෙලා නැහැ. ඉතින් මේ නිසා තමයි සෑහෙන අවුලෙන් ඉන්න සේනාධිපති ජිව්සෙන්ටා තමන්ගේ ටීම් එකේ ඉන්න තමන්ගේ බෑනවුන වන්හන් කියන නිලධාරියාට නම්මී අර බටයන් දෙන්නට විදලා තිබුණු ඊතල දෙක පෙන්නලා කියන්නේ තමන් මෙච්චර කාලයකට මෙච්චර දක්ෂ විදියට දුන්න හසුරන දුනු ශිල්පියෙක් කිසිම දවසක දැකලා නැහැ කියලා. කොහොමනත් මෙන්න මේ අතරම තමයි මෙතනට මැන්චු දේශයේ අනාගත රජු. ඒ කියන්නේ කිරුලේම කුමාරයා වුණ දොර්ගන් කුමාරයා එන්නේ. ඉතින් මේ වෙලාවේ දොර්ගන් කුමාරයා ලැහැස්ති නැවත මැන්චූරියාව බලා පිටත් වෙන දෙවන කණ්ඩායම විදියට පිටත් වෙලා යන්න. මෙතනදී තමන්ගේ මාමුණු සේනාධිපති ජිව්සුන්ටා වැළඳ ගන්න දොර්ගන් කුමාරයා ඉක්මනින් ආපහු මැන්චූරියාවට පැමිණෙන්න අපිට කරන්න ගොඩක් වැඩ තියෙනවා කියලා තමයි සේනාධිපති ජිව්සුන්ටාට සමුදීලා තමන්ගේ කණ්ඩායමත් එක්ක මෙතනින් පිට වෙලා යන්නේ. කොහොමනත් එදා රාත්‍රියේ සතුරන් කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු පුදුම සහගත දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි සේනාධිපති ජිව්සුන්ටාගේ ඊතල ප්‍රහාරය නිසා නම්මී අර කන්දෙන් පහට වැටුණත. හැබැයි නම්මීගේ තිබුණු වාසනාවකට නම්මී බිමට වැටෙන්න කලින් එයාට ගහක අත්තක් අල්ලගන්න පුළුවන් වෙලා තියෙනවා වගේම හැබැයි ඒත් එක්කම ඕට සිහිය නැති වෙලා තියෙනවා. කොහොමනත් මේ වෙලාවේ නම්මීට නැවත සිහියනවා විතරක් නෙවෙයි සිහිය ආපු ගමන් නම්මී කරන්නේ තමන්ගේ ශරීරයේ තියෙන වේදනාවන් පවා අමතක කළා කෙලින්ම තමන්ගේ නංගිගේ විවාහ උත්සවය පැවැත්වුණු නගරයේ පැත්තට දුවන එක. ඉතින් එහෙම නගරයට යන නම්මී දකිනවා මේ වෙද්දි සම්පූර්ණ නගරයම හිතාගන්න බැරි විදිහට විනාශ වෙලා තියෙන විදිය. සමහර මිනිස්සු තැන තිරිසන් සත්තු වගේ මරා දාලා. මේ නිසා හුඟක් බය වෙන නම්මී ඇස් දෙකේ කඳුළු පුරවගෙන තමන්ගේ නංගි ජායින්ව තමයි පිස්සුන් වගේ හොයන්න ගන්නේ. ඔන්න ඔය වෙලාවේ තමයි මැන්චු හමුදාව නගරයට කඩා බනිද්දී ඇති වුණු කලබලය නිසා ජායින්ගේ කකුලෙන් ගැලවිලා වැටුණු සපත්තුව එතන බිම වැටලා තියෙනවා නම්මී දකින්නේ. ඒක අතට ගන්න නම්මී තමන්ගේ නංගිට මොන හරි කරදරයක් වෙලා ඇති කියලා හුඟක් කලබල වෙනවා වගේම නැවතත් පිස්සුන් වගේ අනට ගමන් ජායින්ව හොයන්න ගන්නවා. ඉතින් ඔන්න එතකොට තමයි මැන්චු හමුදාව විසින් තිරිසන් සතෙක් වගේ මරා දාලා තිබුණු තමන්න පුංචි කාලේ ඉඳන් තාත්තා කෙනෙක් වගේ බලාගත්තු කිම්මෝසන්ගේ ශරීරය එතන බිම තියෙන විදිය නම්මී දකින්නේ. මේ වෙලාවේ නම්මීට දරා ගන්න බැරි තරම් සෑහෙන දුකක් දැනනවා වගේම නම්මී ළඟට කරන්නේ තමන් හදාගත්තු පියා වුණ මියකිය කිම්මෝසන්ගේ ශරීරයත් ඔසවගෙන තමන් මෙච්චර කාල ජීවත් වුණු කිම්මෝසන්ගේ ගෙදරට යන එක. ඒ විදිහට කිම්මෝසන්වත් අරගෙන නැවතත් ගෙදරට එන නම්මී තමන්ව තමන්ගේම දරුවෙක් වගේ මෙච්චර කාල බලාගත්තු ඒ උදාර මිනිසට අවසාන ගෞරවය දක්වනවා වගේම නමුත් මේ වෙලාවේ නම්මීගේ හිතේ තියෙන වේදනාව නම්මීට දරා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ නිසා නම්මී හැස් දෙකේ කඳුළු පුරවගෙන හයියෙන් කෑ ගහලා අඬනවත් එක්ක. ඉතින් නම්මීට මේ අත්තුන ඉරනවා වගේම මැන්චු හමුදාව කොරියාව ආක්‍රමණය කරපු මේ දෙවැනි අවස්ථාවේදී දුප්පත් පොහොසත් ભેදකින් තොරව සියලුම කොරියන් ජනතාවටම පීඩා විඳින්න සිද්ධ වුණා. මේ යුද්ධයේදී මැන්චු හමුදාවට අවශ්‍ය වුණේ කොරියාවේ රජු පරාජය කළා මුළු කොරියාවම තමන්ගේ යටතට ගන්න. හැබැයි ඉතින් ඔවුන්ට ඒක කරන්න එච්චර අමාරු වෙන්නේ නැහැ. මොකද සතුරු සේනාව එද්දිම බයගුළු ඉන්ජ රජු කරන්නේ අහිංසක වැසියන් අතහැරලා දාලා තමන්ගේ ජීවිතේ විතරක් බේරගන්න හිතාන නම්හන්සන් කියන බලකොටුව ඇතුලේ සැඟ වෙලා තියෙනවා. නමුත් ටික දවසක් යද්දී බලකොටුවේ සීලම කැම්ප් බීම ඉවර වෙලා තමන්ගේ සේනාවත් මුළුමනින්ම විනාශ වුණාට පස්සේ ඉන්ජ රජුට සිද්ධ වෙලා තියෙනවා බලවිච්ච සිංහෙක් වගේ මැන්චු හමුදාව ඉස්සරහට ඇවිත් දන ගහලා එයාටත් වෙන්න. ඉතින් අවසාන මේක ප්‍රතිබලයක් විදියට මුළු කොරියානු දේශයම චීන මැන්චු අධිරාජ්‍යයට යටත් කරගන්න වුන් විවිධ තරාතිරීමේ රාජ්‍ය නිලධාරීන් පිරිමින් සහ කාන්තාවන් ලක්ෂ 5කට අධික ප්‍රමාණයක වහලුන් විදියට මැන්චූරියාවට රැගෙන යන්න පියවර ගන්නවා. මේ ගමන අහිංසක කොරියන් ජනතාවට මහා දරුණු එකක් වෙනවා වගේම මගදී කන්න බොන්න නැතුව පිපාසය සහ බඩගින්න නිසා දහස් ගණන් කොරියානුවන් මග දෙපස මැරිලා වැටෙනවා. මැන්චු හමුදාවට එකඟ නොවන අයට දරුණු විදියට වද හිංසා තියලා ඔවුන් අතරමඟදී මරා දාන එකත් මැන්චු හමුදාවට විනෝදයක් වුණා. කොහොමනත් මැන්චු හමුදාව අර ලක්ෂ 5කට අධික මිනිස්සු වහල්ලු විදියට අරගෙන යන්නේ කණ්ඩායම් කිහිපයක් විදියට මාර්ග කිහිපයක් ඔස්සේ. පළවෙනි කණ්ඩායමින් ඉන්න සියෝගොන්ට සහ නම්මිගේ යාළුවන්ටත් මග දෙපස අහිංසක මිනිස්සු වගේම තමන්ගේම දරුවන් පපුවට තුරුළු කරගෙන මැරලා ඉන්න අම්මලාගේ සිරුරු බිමාගලෙන්
ක්‍රියාකල තියෙන විදිය බල දුක් වෙන වැරෙන්න වෙන කරන්න කිසිම දෙයක් නැහැ. ඉතින් දැන් නම්මීගේ සහෝදරිය වුණ ජායින් ඉන්නේ අර මැන්චූරියා වටුන්නේම කුමාරය වුණ දොර්ගන් කුමාරයා රැගෙන යන වහල් කණ්ඩායම තුල. ජායින්ට නම්මී දුන්න ලස්සන සපත්තු දෙකෙන් එකක ගිසොන් නගරයේදී ගැලවෙලා ගියපු නිසා ජායින් ඉතුරු වුණ එකම එක සපත්තුවත් එක කකුලක දාගෙන අනෙක් කකුලට රෙදි පටියක් වෙලාගෙන කිසිම වචනයක්වත් කතා නොකරම තමයි මේ විදිහට ඇයත් හුඟක් වේදනාවෙන් ඉදිරියටම යන්නේ. කොහොමරි මේ පැත්තේ මේ වගේ දේවල් සිද්ධ වෙද්දී නම්මී දැන්ටමත් තමන්ගේ එකම නංගිව සතුරන්ගෙන් බේරගන්න දඩයම පටන් අරන් ඉවරයි. ඔහු මුලින්ම කරන්නේ වහල්ලු රැගෙන ගිය මැංචු කඳවුර දිහාවට ගමන් කරන සංචාරක මැංචු බටයන් තුන්දෙනෙක්ට සැඟවෙලා ඉඳලා ඊතල ප්‍රහාරයක් දියත් කරන එක. මෙතනදී තුන්දෙනාගෙන් දෙන්නෙක් ඉතාමත් පහසුවෙන් නම්මී මරා දැම්මත එක බටේ කැලේ ඇතුළට පැනලා දුවන්න ගන්නවා. හැබැයි ඉතින් එහෙමයි කියලා ඔහුට පැනලා යන්න නම් පුළුවන් වෙන්නේ නැහැ. නම්මී සැඟවෙලාම ඔහුට ඊතලකින් විදිනවා වගේම හැබැයි ඒ ඊතලේ වැදුනත් ඒ බටයා මැරෙන්නේ නැහැ. ඔන්න ඊට පස්සේ තමයි නම්මී අර මුලින් විදපු බටයන් දෙන්නට විද්දී ඊතල දෙකක් ගලවගෙන මේ බටයට පේන්න ඉස්සරහට එන්නේ. ඉතින් මේ වෙලාවේ නම්මී දකින්නේ බටය නම්මීගෙන් ඉල්ලන්නේ තමන්ට විදලා තියෙන ඊතලේ ගලවලා තමන්ගේ ජීවිතේ බේරලා දෙන්න කියලා. ඔන්න එතකොට තමයි නම්මී මං ඔබට උදව් කරන්නම්. හැබැයි ඔබ මට ඊට කලින් දෙයක් කරන්න ඕනි කියලා මේ බටයගෙන් අහන්නේ නිල් පැහැති මකරෙක් කියන රන් පැහැති කොඩියයිති කාටද කියලා. මේ වෙලාවේ බටය එක කියන්න අකමැති වුණාද තමන්ගේ ජීවිතේ නම්මී බේරයි කියලා හිතලා ඔහු නම්මීට කියනවා ඒකයි උතුරු චීනයේ ඉන්න අපේ කිරුළු හිමි කුමාරයාට කියලා. හැබැයි ඔහුට ඊට වඩා වැඩි යමක් කතා කරන්න ලැබෙන්නේ නැහැ. නම්මී විදපු ඊතල පහරේ දරුණුකම නිසාම ඔහු වෙතනම අවසන් හුස්ම හෙලනවා. මේ නිසා නම්මී කරන්නේ ඒ සෙබළගේ ඇඟට වැදිලා තිබුණු තමන්ගේ ඊතලයක් ගලවගෙන එතනින් පිට වෙලා යන එක. කොහොමනත් නම්මී එතනින් පිට වෙලා ගිහින් ටික වෙලාවක් ගියාට පස්සේ මේ මාර්ගයේ ගමන් කරමින් හිටපු මැංචු සේනාධිපති ජියුසුන්ට ඇතුළු ඔහුගේ පිරිසට නම්මී මරා දාපු බටයන් කිහිප දෙනාගේ සිරුරු හමු වෙනවා වගේම මෙතනදී සේනාධිපති ජියුසුන්ටගේ ටීම් එකේ ඉන්න දක්ෂතම ඉව කරන්නා වුණ නෝගාම් කියන නිලධාරියා මේ මැරිලා හිටපු අයගේ ශරීරය ඉතාමත් සූක්ෂමව පරීක්ෂා කළා. සේනාධිපතිට කියනවා ඔවුන්ට වැදුණු ඊතලයේ බෙල්ල හරහා ගින් තියෙන්නේ. ඒ නිසාම ඔවුන්ට ශනික මරණයක් තමයි ලැබිලා තියෙන්නේ කියලා. ඇත්තටම කියනවා කිව්වට කියන්නේ නැහැ. මොකද මෙයා ගොළු කෙනෙක්. ඒ නිසා ගොළු භාෂාවෙන් තමයි කියන්නේ. කොහොමනත් මේක ඇහුවට පස්සේ සේනාධිපති ජියුසුන්ටාට මොකක් හරි අමුත්තක් දැනුණත ඔහු මේක ගැන වැඩි හිතන්නේ නැතුව තමන්ගේ ටීම් එකත් එක්ක පිට වෙලා යනවා. මොන වුණත් මේ වෙද්දී වහල්ලු විදියට අල්ලගෙන ගිය අහිංසක කොරියානු ජනතාව අතර හිටපු තරුණියන්ව වහල් කඳවුරේ ඉන්න කිරුළු හිමි මැංචු කුමාරයා විසින් සෑම රාත්‍රියකම තමන්ගේ ආශාවන් නිෂ්ඨ කරගන්න බලහත්කාරයෙන්ම එකින් එක්කනව පාවිච්චි කරන්න පටන් අරන් ඉවරයි. හැබැයි ජායින් නම් තවමත් කිසිම කරදරයක් නැතුව ඉතාමත් බුද්ධිමත් විදියට තමන්ගේ ආරක්ෂාව සලසා ගනිමින් තවමත් සුරක්ෂිතව ඉන්නවා. කොහොමනත් මේ අතරේදා රාත්‍රියේදී මැංචු සේනාධිපති ජියුසුන්ටා සහ ඔහුගේ පිරිස පැමිණෙන අතරමඟ මැංචු හමුදාව යටත් කරගත තවත් ගම්මානයක් ළඟ වුන් පොඩි වෙලාවක් නැවතිලා ඉද්දී සේනාධිපති ජියුසුන්ටාව හමු වෙන්න තුවාලුණු මැංචු හමුදාවේ සෙබළෙක් එනවා. කොහොමනත් මේ මැංචු සෙබළා කාට හරි හුඟක් බය වෙලා ඉන්නේ වගේම තුවාල වෙලත් ඉන්නේ. ඉතින් සේනාධිපති ජියුසුන්ටා ඔහුගෙන් මොකක්ද වුනේ කියලා අහුවම තමයි ඔහු සේනාධිපතිට කියන්නේ ඇහි පිළිමක් ගහන පමාවට ඔහු එක තැනක ඉඳලා ඊළඟ නිමේෂයේදී යතුරුදහන් වුණා. ඊට පස්සේ එකපාරටම ඊතලයක් ඇවිත් මගේ ඇඟේ වැදුනා. හැබැයි ඒ ඊතලය ආවේ ඊතලයකට ගමන් කරන්න පුළුවන් කෝණකින් නෙවෙයි කියලා. ඉතින් මේක ඇහුවම ටිකක් කලබල වෙන සේනාධිපති මේ සෙබළගෙන් අහනවා ඔහු විදපු ඊතල රතු පාට ඊතලද කියලා. ඔන්න එතකොට ඒකට ඔහු කියන මේ සෙබළ ආපහු කියනවා ඔහුගෙන් මං ඇහුවා මාව මරන්න නැත්තේ ඇයි කියලා. එතකොට ඔහු දුන්නේ එකම එක උත්තරය තමයි ඒ ඔහුගේ දුන්නේ සැබෑ අරමුණ මිනිස්සු මැරීම නොවන නිසායි කියලා. ඉතින් මේ සෙබළගේ කතාව ඇහුවම සේනාධිපතිට තවත් සැකයක් ඇති වෙනවා. Taman විදපු ඊතලේ නිසා අර මහා ප්‍රභාතයෙන් පහළට වැටුණු Taman මැරුණා කියලා හිතපු අතිදක්ෂ රතු ඊතල දුනු අය තවමත් ජීවතුන් අතර ඉන්නවා කියලා. ඒ විතරක් නෙවෙයි සේනාධිපතිට තේරෙනවා ඔටුන් එහෙම කුමාරයා දැන් ඉන්නේ ලොකු අනතුරක කියලා. ඔන්න ඔය නිසා තමයි හුඟක් කලබල වෙන සේනාධිපති ජියුසුන්ට තමන්ගේ දක්ෂතම නිලධාරී ටිකක් ගෙන්නගෙන කිරුළහිමි කුමාරයා බේරාගැනීමේ අරමුණෙන් ඉක්මනින් පිට වෙලා යන්නේ. කොහොමනත් අනිත් පහවදා උදේ වෙද්දී සියොගුන් එහෙම අරගෙන ගියපු පළවෙනි මැංචු හමුදා කාණ්ඩය කොරියන් දේශ සීමාව වුණු අම්නොක් ගඟෙන් එතර වෙන්න තියෙන තොටුපොළ ළඟට එනවා. ඉතින් මේ ගඟෙන් එතර වුණා කියන්නේ එතනින් පස්සේ චීන දේශයට තමයි අයිති වෙන්නේ. මේ වෙලාවේ තමන්ගේ රටට නැවතත් යාමට ලැබීමේ සතුටට මැංචු සෙබළුන් එකතු වෙලා මහා ජයഘോഷා නගද්දී ඒ කණ්ඩායමේ ප්‍රධාන සෙනෙවියා එතන ඉන්න කොරියානු පරිවර්තකයාට කතා කරලා ඔහුට අණ කරනවා තමන් කියන දේ සියලුම වහලුන්ට ඇහෙන්න පරිවර්තනය කරන්න කියලා. එහෙම කියලා මේ මැංචු හමුදාවේ ප්‍රධාන සෙනෙවියා මුලින්ම කියන්නේ ඔබලා එකපාරක් මේ ගංගාව පහු කරලා ගියාම නැවත කිසිම දවසක කොරියාවට පැමිණීමට නොහැකි වෙනවා කියලා. ඉතින් මේ වෙලාවේ අර කොරියන් පරිවර්තකයාට ඒ සෙනෙවියා කියපු දේ විදිහටම තමන්ගේ ජනතාවට කියනවා වගේම ඊළඟට මේ සෙනෙවියා ආපහු අමුතු විදිහට hina වෙලා කියන්නේ පැනලා දුවන්න ඕනියයි මන් දැන් නිදහස් කරනවා මේක ඔබට ලැබෙන අවසන් අවස්ථාව මම පහට ගණන් කරලා අවසන් කරන්න කලින් ගෙදර යන
තැනට පැනලා යන්න පුළුවන් කියලා. ඇත්තටම මේ සෙනවියා දැන් හදන්නේ පැනලා යන හැම කෙනෙක්වම මරලා දාන්න. ඉතින් මේක පරිවර්තකයාට තේරුම් නිසා ඔහු සෙනවියාට සැක නොහිතෙන් තමන්ගේ ජනතාවට කියන්නේ ඔහු කිව්වා නුඹලාට අවශ්‍ය නම් පැනලා යන්න දැන් තමයි එකට වෙලාව කියලා. නමුත් ඔහු එසේ පැවසුවත ඔබ දන්න ඔබ දිවිය නොවිය යුතු බව. ඒ නිසා ඔයාලට ජීවත් වෙන්න අවශ්‍ය නම් පහට ගැනලා අවසන් වෙනකන් ඔහොම ඉන්න කියලා. ඉතින් මේ වෙලාවේ ප්‍රධාන සෙනවියා පහට ගනින්න පටන් ගන්නවා වගේම හැබැයි අර පරිවර්තකයා තමන්ගේ මිනිස්සු බේර ගන්න දරපු උත්සාහය එච්චර සාර්ථක වෙන්නේ නැහැ. මොකද මුලින්ම එක්කෙනෙක් මෙතනින් පැනලා යනවත් එක්කම තවත් ගොඩක් අය මේක තමයි පැනලා යන්න තියෙන අවස්ථාව කියලා හිතලා එතනින් පැනලා යන්න ගන්නවා. ඒ වගේම මේ කොරියානු ජනතාව අතර ඉන්නවා පරිවර්තකයාගේ දුව යුන්යි. ඉතින් මේ වෙලාවේ යුන්නිත් හිතන්නේ එයාගේ කුංචි අත දරුවා බේර ගන්න තියෙන එකම අවස්ථාව මේක කියලා. ඒ නිසා යුන්නිත් කරන්නේ තමන්ගේ දරුවත් අරගෙන මෙතනින් පැනලා යන එක. මේ වෙලාවේ හුඟක් කලබල වෙන පරිවර්තකයා ඇගේ දුවට දුවන්න එපා කියලා කිව්වත ඇය නවතින්නේ නැහැ. මේ නිසා පරිවර්තකයා කරන්නේ තමන්ගේ දුව යුන්නිව නවත්තන්න හිතාගෙන ඇය පස්සෙන් දුවන එක. කොහොමනත් මේත් එක්කම තමයි අර ප්‍රධාන සෙනවියා හයියෙන් කෑ ගහලා කියන්නේ ජෝසන් වල වැසියනේ. උඹලාට අවශ්‍ය ඕනම වෙලාවක ගෙදර යන්න පුළුවන්. නමුත් පණ පිටින් නෙවෙයි කියලා. එහෙම කියලා තමන්ගේ සෙබළුන්ට අණ කරනවා පැනලා ගියපු සියලු දෙනාවම මරා දාන්න කියලා. ඉතින් මේත් එක්කම ක්‍රියාත්මක වන කිසිම හිතක් පපුවක් නැති මැංචු බටයන් පණ බේරා ගැනීම අරමුණින් පැනලා යන අහිංසක කොරියන් වැසියන් පසුපස පන්නගෙන ගිහින් ඔවුන්ව මරා දාන්න පටන් ගන්නවා. මේ වෙලාවේ සියගොන්ටත් අහිංසක මිනිස්සු ඉතා කුරුරු විදියට මැංචු බටයන් ඝාතනය කරන විදිය බලාගෙන ඉන්නව ඇරෙන්න තමන් දැන් කරන්නේ මොකක්ද කියලාවත් හිතා ගන්න බැරුව ඉන්නේ. කොහොමනත් මේ අතරේ අර දරුවා බේරගන්න හිතාගෙන පැනලා ගිය පරිවර්තකයාගේ දුව යුන්යේ පය පෙරලිලා බිම ඇදගෙන වැටෙනවා වගේම මේත් එක්කම තමයි අය දකින්නේ. තමන් නවත්තන්න තමන් පිටිපස්සෙන් ආපු තමන්ගේ තාත්තා මැංචු බටයන් විසින් මරා දාන විදිය. ඒ වුණත් යුන්යි අඬ ආපහු දරුවත් තරම් නැගිටලා කැලේ පැත්තට පැනලා යනවා. තමන්ගේ රටේ වැසියන් තිරිසන් සත්තු වගේ මරා දාන විදිය බලාගෙන ඉන්න සියෝගොන් ගැන්දුසා නෝගැමීට කියන්නේ අපෙන් එක් අයෙකුට හරි පණ පිටින් ආපහු යන්න පුළුවන් නම් මාත් දැන් පියවරක් ගන්න ඕනේ කියලා. එහෙම කියලා සියෝගොන් කරන්නේ ගැන්දුසා නෝගැමී යන්න එපා මරුන් කණ්ඩ වෙයි කියද්දිම අර මිනිස්සු පැනලා ගියා වගේ ඉස්සරහට යන එක. ඉතින් මේ අතරේ අනිත් පැත්තෙන් අර දරුවා වඩාගෙන පැනලා ගිය යොන්නේ කැලේට ඇතුල් වෙලා ඉන්නේ වගේම මේ වෙලාවේ මැංචු බටෙක් අයව මරා දාන්න හැදුවත ඒත් එක්කම කවුරු හරි විදින ඊතලයකින් ඔහු මැරිලා වැටෙනවා. ඒ වුණත් ඒ විද්ද කෙනා නම් පේන්නේ නැහැ. කොහොමුණත් දැන් සියෝගොන් ඉදිරියට යන විදිය දකින අර සෙනවියා ඔහුගේ සෙබලෙක්ට අණ කරනවා සියෝගොන්ව මරා දාන්න කියලා. මේ නිසා ඒ සෙබල සියෝගොන්ට පහර දෙන්න ගියත ඒ පහරින් ලේසියෙන්ම බේරෙන සියෝගොන් ඒ සෙබලව අශ්වයාගේ පිටෙන් බිමට ඇදලා දාලා ඔහුගේ අසිපතින්ම ඔහුව මරා දානවා. එහෙම මරලා ඉවර වෙලා සියෝගොන් හයියෙන් කෑ ගහලා කියන්නේ තව කවුරු හරි ඉන්නවනම් තමන්ව මරන්න ඕනේ. එහෙනම් ඇවිත් තමන්ව මරන්න කියලා. ඔන්න ඔය නිසා තමයි හුඟක් තරහ යන ප්‍රධාන සෙනවියා ඔහුගේ දක්ෂතම සෙබලව සියෝගොන්ව විනාශ කරන්න යවන්නේ. ඉතින් ඔහු අසිපත් දෙකක් අරගෙන සියෝගොන් සමග සටන් කරන්න ගන්නවා වගේම මෙතනදී මේ දෙන්න අතර දරුණු සටනක් ඇති වෙනවා. සියෝගොන් මේ වෙද්දිත් හුඟක් දුර්වල වෙලා හිටපු නිසා ඔහුට මේ මැංචු සෙබලත් එක්ක සටන් කරන එක එච්චර ලේසි වෙන්නේ නැහැ. ඒ නිසා මැංචු සෙබලගේ පහරකට සියෝගොන්ගේ අතත් ටිකක් දරුණු විදිහට කැපිලා යනවා වගේම මේ වෙලාවේ මැංචු සෙබලා ලැහැස්ති සියෝගොන්ව මරලා දාන්න. හැබැයි ඔහු ක්‍රියාත්මක වෙන්න කලින් ක්‍රියාත්මක වන සියෝගොන්ට පුළුවන් වෙනවා තමන්ගේ අසිපතෙන් මේ මැංචු සෙබලට ඇනලා ඒ සැනින් ඔහුගේ හිසත් කඳෙන් වෙන් කළා දාන්න. ඉතින් මේක දකින මැංචු ප්‍රධාන සෙනවියාට තවත් හුඟක් තරහ යනවා වගේම ඔහු සියෝගොන්ට හුඟක් කෝපෙන් කියන්නේ තමුන්ගේ බයගුල ඉංජරාජු අපේ අධිරාජ්‍ය සරහා දන ගහලා වැඳලා සමාව ගත්තා වගේ තමුනුත් දැන් මගේ කකුල් ළඟ දන ගහලා සමාව ගන්න ඕනි නැත්නම් මගේ ඊතලුඹේ පුංචි හදවත පසාරු කරගෙන යාවි කියලා. නමුත් සියෝගොන්නේ තර්ජනයට බය වෙන්නේ නැහැ. ඔහු මරණය ගැන සතේකටවත් මායින් නොකර කඩුවත් අතට අරන් සෙනවියාව මරන්න කෙලින්ම ඔහු පැත්තට වේගෙන් දුවගෙන එනවා. ඉතින් මේ වෙලාවේ මැංචු ප්‍රධානියා සියෝගොන්ව මරා දාන්න තමන්ගේ දුනු හීය ඇද්දත ඔහු හීනකින්වත් බලාපොරොත්තු නොවන දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඒ මොකක්ද කිව්වොත් කොහෙද ඉඳන් එකපාරටම වේගෙන් ඊතලයක් ඇවිත මැංචු ප්‍රධාන සෙනවියාගේ දුන්නේ නූල කඩලා දානවා. මේත් එක්කම ඔහු හිටපු අශ්වයාගේ පිටිමුත් ඔහු බිමට වැටෙනවා වගේම හැබැයි ඔහුට හිතන්නවත් කාලයක් ඉතිරි නොකර සියෝගොන් තමන්ගේ අසිපතින් හැමෝම බලාගෙන ඉද්දිම ප්‍රධාන සෙනවියාගේ ජීවිතය අවසන් කළා දානවා. ඉතින් ඒත් එක්කම තමයි මෙතන හිටපු හැම කෙනෙක්ම දකින්නේ අර ප්‍රධාන සෙනවියාගේ දුන්නේ නූලට ඊතලයක් විදලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි නම්මී කියලා. නම්මී මේ විදිහට අස්සෙක් පිටේ නැගලා එන්නේ අර පැනලා යන්න ගියපු මිනිස්සු පස්සෙන් පන්නගෙන ගිය හැම මැංචු බටේක්ම විනාශ කළා දාලා. ඉතින් ඈතින් එන නම්මී දකින සියෝගොන් ඇතුළු හැම කොරියන් වැසියෙක්ටම නව පණක් ලැබුණා වගේ ගැම්මක් දැනනවා විතරක් නෙවෙයි ඒකේ ප්‍රතිඵලයක් විදිහට මෙතන ඉන්න බාලමහලු හැම කෙනෙක්වම බයගුල්ල විදිහට තවදුරටත් ඉන්නේ නැතුව ඉන්න තැන් වලින් නැගිටලා හිටවල තිබුණු කේන්තිය පිට කරන ගමන් ඉතුරු වෙලා හිටපු හැම මංචු බටේක්ටම පන්න දරුණු විදිහට පහර දීලා වුන් හැම කෙනෙක්වම විනාශ කළා දානවා. ඉතින් මේ විදිහට මෙල හැමෝම මැංචු හමුදා
බාධාවෙන් නිදහස් වෙනවා වගේම හැමෝටම දැන් හුඟක් සතුටුයි. මේ අතර නම්මී නම් කලබලෙන් හොයන්නේ තමන්ගේ නංගි ජයින් කොහෙද ඉන්නේ කියලා. හැබැයි නම්මීට වැඩි වෙලාවක් යන්න කලින් තේරුම් යනවා තමන්ගේ නංගි ජයින් මේ කණ්ඩායමේ නෑ. ඇයි ඉන්නේ වෙන කණ්ඩායමක කියලා. මොන වුණත් බේරුණු අහිංසක වැසියන් ටික පරිස්සමෙන් ආරක්ෂිත ස්ථානවලට පිටත් කළ හරින නම්මී සියෝගොන් සහ ඔහුගේ හොඳම යාළුවන් දෙන්න වුණ ගැන්දු සහ නෝගැමි අනිත් පහවදා උදේම ඔවුන් විනාශ කළ දාපු මැංචු හමුදාව ළඟ තිබුණු සිටියමක උදව්වෙන් ඊළඟ මැංචු කණ්ඩායම සොයාගෙන යන ගමන පිටත් වෙනවා. ඉතින් මෙයාලා හතර දෙනා මේ විදිහට ජයින්ව සොයාගෙන යද්දි එදා රාත්‍රියේදී අර කාමුක කිරුල් හිමි මැංචි කුමාරයාව සතුට කිරීමට තෝරගත්ත අහිංසක කොරියානු තරුණියන් අතරට නම්මියගේ නංගි ජයින්වත් ඔවුන් විසින් බලහත්කාරයෙන් අරගෙන ඇවිත් තමයි තියෙන්නේ. ඉතින් කුමාරයාගේ කුටිර ජයින් ගෙනාපු ගමන් එයාගේ ලස්සන දැකලා මේ මැංචු දොර්ගන් කුමාරයා තමන්ගේ සෙබළුන්ට අණ කරනවා ඇයව පිරිසුදු කළ තමන් ළඟට අරගෙන එන්න කියලා. නමුත් මේ වෙලාවේ සෙබලා ජයින් අරගෙන යන්න හදනකොටම ජයින් කරන්නේ ඒ සෙබලාගේම අසිබත අරගෙන ඔහුට පහර දෙන එක. ඉතින් මේක දකින දොර්ගන් කුමාරයා අහුඟක් සතුට වෙලා කියන්නේ ඔබ නම් අනිවාර්යයෙන්ම මට හොඳ විනෝදයක් ගෙන දෙයි කියලා. කොහොමනත් මේත් එක්කම මෙතෙන්ට එන මැංචු කුමාරයාගේ ප්‍රධාන ආරක්ෂකයා ජයින්ට පහර දීලා ඇය කුමාරයා ඉස්සරහා බලෙන්ම දනගස්සනවා වගේම මේ වෙලාවේ දොර්ගන් කුමාරයා තමන්ගේ ආරක්ෂකයාට කියන්නේ ජයින්ගේ ඇඳුම් ගලවලා නිරුවත් කරන්න කියලා. හැබැයි මේ වෙලාවේ ජයින් චීන භාෂාවෙන්ම කියන්නේ මම නීත්‍යානුකූල විවාහ වුණ කාන්තාවක ඒ නිසා මට මේ වගේ නින්දා සහගත දේවල් කරන්න එපා කියලා. ඉතින් තමන්ගේ මව් භාෂාවෙන් ජයින් කතා කරපු එක ගැන මේ කුමාරයා හුඟක් පුදුමයටපත් වෙනවා විතරක් නෙවෙයි ඔහු අර සෙබලව වළක්වලා ජයින්ගෙන් අහනවා කවදද ඔබ අපේ භාෂාව ඉගෙන ගත්තේ කියලා. එතකොට තමයි ජයින් කියන්නේ මගේ පියා තමයි මට මේ හැමදේම ඉගැන්නුවේ. ඔහු කොරියාවේ උතුරු දේශ සීමාව ආරක්ෂා කරපු රාජ්‍ය ප්‍රධාන නිලධාරියෙක් කියලා. ඒ වගේම මෙතනදී ජයින් නැවත වතාවක් දොර්ගන් කුමාරයාගෙන් ඉල්ලනවා තමන්ව මේ විදිහට ලැජ්ජාවටපත් කරන්න එපා කියලා. ඔන්න එතකොට තමයි මැංචු කුමාරයා hina වෙලා කියන්නේ නුඹලගේ රජතුමත අපි ළඟ වැඳ වැටිලා අපිට පක්ෂපාතී වෙනවා කියලා දිවරොප්පු එකේ නුඹට ඔකත් එච්චර ලොකු ලැජ්ජාවක් වෙන්න දෙයක්ද කියලා. හැබැයි කුමාරයා හැම කිව්වට ජයින් නිකන් ඉන්නේ නැහැ. ඇයත් කුමාරයාගෙන් අහනවා ඔබ ඔබේ සිරකරුවන්ට මේ විදිහට දරුණු විදිහට සලකනවා නම් නුඹ කොහොමද නුඹත් එච්චර වැදගත් කෙනෙක් විදිහට සලකන්නේ කියලා. ඉතින් මේකට නම් දොර්ගන් කුමාරයාට ටිකක් තරහ යනවා වගේම ඒ නිසා ඔහු ජයින් ළඟට ඇවිත් ඔහු ඇඳගෙන හිටපු කබාය ජයින්ට පෙන්නලා සමච්චලයට වගේ කියනවා මේ වියාග්‍රයාගේ හැමෙන් හදලා තියෙන කබාය මගේ මාමා ජීසුන්ටා විසින් මට තෑගි කරපු එකක්. මේක සීතලෙන් වැස්සෙන්නේ නෙවෙයි ගින්දරෙමුත් මාව ආරක්ෂා කරනවා. ඒ වුණත් පදම් කරන්න කලින් මේ කොටි හැම සෑහෙන රළුයි. හැබැයි ලෝකේ තියෙන ඕනෑම රළු හැමක මෘදු කරන්න පුළුවන් රහස් ක්‍රම මම හොදින් දන්නවා කියලා. එහෙම කියන කුමාරයා ඊළඟට කරන්නේ ජයින්ගේ අහංකාරකම නැති වෙනකන් තමන්ගෙන් ජීවිතේ ඉලලා අයිදෙනකන් කණ්ඩ බොණ්ඩ දෙන්න නැතුව කඳවුරෙන් එළිය වෙනම තැනක බැඳලා තියන්න කියලා තමන්ගේ සෙබළුන්ට අණ කරන එක. මේ අතර නම්මිය ඇතුළු පිරිස අර නැවතොටපොළේදී මනාදාපු මැංචු සෙබළුන්ගේ ශරීර මැංචු සේනාධිපති ජීසුන්ට ඇතුළු ඔහුගේ පිරිසට හම්බෙලා තියෙන වගේම ඔවුන්ට සිරුරු සහ ඒ ස්ථානය හොඳින් පරීක්ෂා කරලා බලද්දි හොයාගන්න පුළුවන් වෙනවා. සතුරන් වෙන කිසිම දෙයක් අරන් ගිහින් නැහැ. ඔවුන් මැංචු කණ්ඩායම්වල ගමන් මාර්ගයේ සටහන් කරලා තියෙන යුද සිතියම විතරක අරන් ගිහින් තියෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි මේත් එක්කම තමයි මැංචු සේනාධිපති ජීසුන්ටාට මැංචු සෙබලෙක්ට විදලා තිබුණු නම්මියගේ ඊතලයක් හම්බ වෙන්නේ. ඉතින් මේක දකින සේනාධිපතිට තේරෙනවා මේ හැම දෙයක්ම පිටිපස්සින වෙන කවුරුත් නෙවෙයි නම්මිය කියලා. ඔන්න ඔය නිසා තමයි හුඟක් කලබල වෙන සේනාධිපති තමන්ගේ පිරිසක් ගෙන්නගෙන ඉතාමත් වේගෙන් ඔටුන්නේමි දොර්ගන් කුමාරයන් ප්‍රධාන කඳවුර පැත්තට පිටත් වෙලා යන්නේ. හැබැයි මේ වෙද්දි නම්මිය හැමත අර සිතීමේ උදව්වෙන් කුමාරයන් වහල් කඳවුර ළඟටම ඇවිත් තමයි ඉන්නේ. ඉතින් මෙයාලා කඳවුරට ටිකක් ඈතට වෙන සැඟවලා ඒ කඳවුර නිරීක්ෂණය කරනකොට තමයි මෙයාලා දකින්නේ කිසිම හිතක් පපුවක් නැති මැංචු බටයන් අසරණ මිනිස්සුන්ට හිරිහැර කරන විදිය. කොහොමනත් මේත් එක්කම සියෝගොන් දකිනවා ඒ කඳවුරේ පැත්තකට වෙන්න ජයින්වත් අමානුෂික විදියට ගැට ගහලා හිර කරලා තියෙනවා කියලා. මේ නිසා කලබල වෙන සියෝගොන් ජයින්ව බේරගන්න යන හැදුමත ඔහුව නවත්තන නම්මිය කියන්නේ මේ ඉන්න සෙබළුන් හැම කෙනෙක් එක්කම අපිට සටන් කරන්න බෑ. ඒ නිසා හිරු බහිනකම් බලාගෙන ඉඳලා අපි හොර රහසම මොවුන්ගේ නායකයා ප්‍රාණාපකරුවෙක් විදියට අල්ලගෙන ජයින්ව සමග ඔහුව හුවමාරු කරගනිමු කියලා. ඉතින් නම්මියගේ සැලැස්මට හැමෝම කැමති වුණත් නොගැමී නම්මියගෙන් අහනවා එතකොට අපේ පිටවීම සැලැස්ම මොකක්ද කියලා. ඔන්න එතකොට තමයි නම්මියා ගාව තිබුණු අර සිතීමේ තියෙන පැල්පතක් පෙන්නලා කියන්නේ අපි ජයින් අපේ බාරයට ගත්තට පස්සේ ඔයාලා තුන්දෙනා ජයින්වත් අරගෙන ගඟ දිගේ ගිහින් මේ පැල්පතේ සැඟවෙන්න ඊට පස්සේ කරන්න ඕනි දේවල් ටික මං අවසන් කළා ආපහු මං ඔයාලා වෙතනදී මුණ ගැහෙන්නම් කියලා. ඉතින් මේ වෙලාවේ නම්මියගේ සැලැස්මට සිළු දෙනා එකඟ වුණාට ඊළඟට මෙයාට මතුවෙන ප්‍රශ්නේ තමයි මෙච්චර ආරක්ෂාවක් තියෙද්දි කඳවුරට ඇතුල් වෙලා උන්ගේ නායකයාව අල්ලගන්නේ කොහොමද කියන එක. අන්න එතකොට තමයි නම්මිය දකින්නේ ඒ කඳවුරෙන් ටිකක් එළියට වෙන්න මැංචු සෙබළුන් දෙන්නේ කතා කර කර ඉන්න විදිය. ඉතින් මේ වෙලාවේ සෙබළුන් දෙන්නව ගැන්දු සහ නෝගැමීට පෙන්නන නම්මි ඔවුන් දෙන්නට කියන්නේ ඔයාලා දෙන්න
ජයින් අතේ තමයි මේ වැඩේ තියෙන්නේ කියලා. කොහොමනත් එදා රාත්‍රියේ උදා වුණාට පස්සේ තමන්ගේ අයියා තමන්ව බේරගන්න ඇවිත් තියෙන කියලා දන්නති ජයින් කරන්නේ තමන් තනියම හරි කුමාරයාව ඝාතනය කරනවා කියලා හිතාගෙන තමන් කුමාරයාට අවනත වෙන්න සූදානම් කියලා මැන්චු දොර්ගන් කුමාරයාට දැනුම් දෙන එක. මේ නිසා මැන්චු දොර්ගන් කුමාරයා ජයින්ව නැවතත් තමන්ගේ කුටියට ගෙනල්ලා ඈට කෑම කන්න දීලා ඉතාමත් සමච්චලයට වගේ hina වෙන ගමන් ජයින්ට කියනවා ඔයාලගේ මිනිස්සුන්ට කොන්දක් නැහැ, ගෑනුන්ට භක්තියක් නැහැ. තමුණුත් කලින් මහලොකු කතා කිව්වට බඩගිනි ඉස්සරහා දන ගැහුවා නේද? මගේ පියා නිතරම කියනවා මිනිස්සුන්ව සහ සතුන්ව පාලනය කරන්න පුළුවන් හොඳම දේ කෑම කියලා. තමුන් දැක්කම මට දැන් ඒක 100%ක්ම විශ්වාසයි කියලා. නමුත් ඉතාමත් සංසුන්න කෑම කන ගමන් ඉන්න ජයින් දොර්ගන් කුමාරයාට කියන්නේ මගේ පියාත් වරක් මට පැවසුවා සතුරන් එක්ක ශක්තිමත්ව සටන් කරලා ඕන විනාශ කරන්න නම් මුලින් තමන්ගේ කුසපුරු වගන ඉන්න ඕන කිව්වා කියලා. ඉතින් ජයින් කීපේ වචන ටිකට තවත් hina වෙන දොර්ගන් කුමාරයා ජයින්ගෙන් අහනවා එතකොට තමුන් මහ ලොකු රණශූරයෙක්ද කියලා. අන්න ඒ වෙලාවේ මම රණශූරයෙක් නොවුනට මගේ පියා සැබෑ රණශූරයෙක්. ඒ නිසා මම කවදාවත් සතුරන් ඉස්සරහා ඉකුරනේ මැරෙන්නේ නැහැ කියලා කෑ ගහන ජයින් තමන් කන ගමන් හිටපු මස් කෑලි ගහලා තිබුණු උල් කූරක් එකපාරට මාතට අරගෙන වේගෙන් කුමාරින්න පැත්තට පැනලා ඒ කූරෙන් කුමාරයාගේ බෙල්ලට ඇනලා ඔහුව මරා දාන්න හදනවා. හැබැයි ජයින්ගේ පහරෙන් බේරෙන කුමාරයා ජයින්ව පැත්තකට තල්ලු කළා දාලා හුඟක් කේන්තියෙන් ජයින්ට පහර දෙන්න උත්සාහ කරනවා වගේම හැබැයි එහෙමයි කියලා ජයිනුත් වැඩේ අතාරින්නේ නැහැ. කොහොමවත් මේ වෙලාවෙම තමයි ජයින් කුමාරයාගේ අතට ලේන්ඩම හපලා දාන්නේ. ඉතින් මේ පැත්තේ මේ වගේ දේවල් සිද්ධ වෙද්දී නෝගැමි සහ ගැන්දු අර නම්මී පෙන්නපු සෙබළු දෙන්නවත් මරලා ඔවුන් විදියට වෙස්වලාගෙන ඇවිත් මැංචු කුමාරයාගේ කඳවුරේ හිර කළා හිටපු හැම කොරියන් වැසියෙක්ම නිදහස් කළා කඳවුරේ ඇතුලේ තනින් තනට ගිනි තියලා ලොකු කලබලයක් ඇති කළා තමයි තියෙන්නේ. ඉතින් මේ ගැන දොර්ගන් කුමාරයාගේ ප්‍රධාන ආරක්ෂකයා කඳවුරේ ලොකු කලබලයක් ඇති වෙලා කියලා කුමාරයාට කියන්න එනකොට තමයි ඔහු දකින්නේ ජයින් කුමාරයාගේ අත ලේන්ඩම හපලා කියලා. මේ නිසා ඔහු ජයින්ට පහර දෙන්න උත්සාහ කරත් ඔහුව වළක්වන කුමාරයා ඔහුට මෙතනින් පිට වෙලා යන්න අණ කරනවා තමන්ට කීකරු නොවන ඕනම අයෙක්ව මරා දානවා කියලා. මේ නිසා මේ නිලධාරියෙක් කියන්න ආපු දෙත් නොකියම තමයි මෙතනින් පිට වෙලා යන්නේ. කොහොමනත් මේ වෙද්දි මැංචු කඳවුරේ ඇති වෙලා තියෙන කලබලය නිසා මැංචු බටයන් එහා මෙහා දුවන අතරේ කැඳු සහ නෝගැමි ළඟට එන සියෝගුන් ඔවුන් දෙන්නට කියනවා තමන් සැලැස්ම ඉතුරු ටික ක්‍රියාත්මක කරනකම් සෙබළුන්ගේ අවධානය ඔවුන් දෙන්න පැත්තට අරගෙන මෙතනින් පිට වෙලා යන්න කියලා. ඉතින් ඔවුන් දෙන්නත් ඊට පස්සේ සියෝගුන් කිව්ව විදිහටම මේ කඳවුරෙන් පැනලා යනවා. මේ අතර අනිත් පැත්තේ මැංචු දොර්ගන් කුමාරයා හුඟක් කේන්තියෙන් කොරියාවේ ගැහණුන් කොච්චර මෝඩද කියලාද මන් දැක්ක කියලා ඔහුගේ අසිපත ඇදලා අරගෙන ඔහු දැන් ලැහැස්ති ජයින්ව මරලා දාන්න. හැබැයි ඉතින් ඒක ඔහුට කරන්න නම් පුළුවන් වෙන්නේ නැහැ. මොකද මේත් එක්කම කුමාරයාගේ කුටියට හොරනහස මැතුල් වෙන නම්මි කුමාරයාගේ බෙල්ලට පිහියක් තියලා කුමාරයාගේම අසිපත අරගෙන කුමාරයාගේ ජීවිතය තමන් සතු කර ගන්නවා. මේ වෙලාවේ දොර්ගන් කුමාරයාට නම් කට උත්තර නැහැ. ඒ විතරක් නෙවෙයි තමන්ගේ අයියා තමන්ව බේරගන්න ඇවිත් තියනවා දැක්කම ජයින්ට ඇස් අදාගන්න බැරි තරම් සෑහෙන සතුටුයි. ඒ වගේම නම්මීටත් තමන්ගේ නංගි මේ විදිහට නැවත දැක ගන්න ලැබුණු එකට හුඟක් සතුටුයි වගේම නම්මී හුඟක් හැඟීම්බරව නංගිට කියනවා මට ඔයාව බේරගන්න මෙච්චර කල් ගියකට සමා වෙන්න කියලා. කොහොමවත් මෙයාලා දෙන්නට තවදුරටත් කතා කරන්න කාලයක් හම්බ වෙන්නේ නැහැ. මොකද මේත් එක්කම දුන්නකුත් අරගෙන මෙතනට එන දොර්ගන් කුමාරයාගේ ප්‍රධාන ආරක්ෂකයා නම්මීට කියනවා කුමාරයාව නිදහස් නොකළොත් මෑව මරා දානවා කියලා. මේ වෙලාවේ නම්මීට උනත් හිතාගන්න බැරුව ඉන්නේ තමන් මොකක්ද කරන්න කියලා. හැබැයි ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. මොකද මේ වෙලාවේ මෙතනට එන සියෝගුන් අර ආරක්ෂකයාට පිටිපස්සෙන් ඇවිත් ඒ ආරක්ෂකයව මරලා දානවා. ඕන ඊට පස්සේ නම්මී කරන්නේ එතන තිබුණු රෙදි වගේක් දොර්ගන් කුමාරයාගේ ඇඟ වටේට ඔතලා කුමාරයා හයියෙන් කෑ ගහද්දිම එතන තිබුණු මධ්‍යසාර වගේක් කුමාරයාගේ ඇඟ පුරාම හලන එක. ඉතින් මේ වෙද්දි මැංචු සේනාධිපති ජියුසුන් ටැන්තුළු ඔහුගේ ටීම් එක අයත් ඉතාමත් වේගෙන් මේ පැත්තට එන ගමන් තමයි ඉන්නේ. කොහොමනත් මේ වෙලාවේ නම්මී කරන්නේ අර කුමාරයාව ප්‍රාණාපකරුවෙක් විදිහට තියාගෙන එළියට එන එක. මේ වෙලාවේ මැංචු බටයන් ඊතල වලින් නම්මීට හැම විදින්න හැදුවත මේත් එක්කම ක්‍රියාත්මක වෙන නම්මී තමන් ළඟ තිබුණු ඊතලකින් කුමාරයාට ඇනලා හැමෝටම කියනවා කවුරු හරි කෙනෙක් තමන් ළඟට කිට්ටුනොත් කුමාරයාව මරා දානවා කියලා. ඒ නිසා උන කිසිම බඩේක් මෙයාලා ළඟට කිට්ටු වෙන්නේ නැහැ වගේම නම්මී ඊළඟට සියෝගොන්ට කියනවා සැලැස්මේ විදියට ජයින්වත් තරම් ඉක්මනින් මෙතනින් පිට වෙලා යන්න කියලා. හැබැයි ජයින් නම් ආයෙත් වතාවක් තමන්ගේ අයියා දාලා පිට වෙලා යන්න පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. ඒ නිසා ඒ කරන්නේ එතන තියෙන අසිපතුකුත් අරගෙන අපි ඒකට ජීවත් වෙමු නැත්නම් ඒකට මැරෙමු. ඔබ මොනවා කිව්වත් මං ඔබව මේ පාර කොහෙවත් දාලා යන්නේ නැහැ කියලා නම්මීට කියන එක. නංගිගේ මුරණ්ඩුකම නිසා මේ වෙලාව හුඟක් තරහ යන නම්මී නංගිගේ කන්ට පාරක් ගහලා ආයෙමත් ජයින්ට කියනවා මං එනකන් ආරක්ෂිතව ඉන්න මං ආපහු ඔයාව හොයාගෙන එනවා කියලා මං පොරොන්දු වෙනවා කියලා. ඔන්න ඊට පස්සේ ජයින්වත් අරගෙන අශ්වයෙක්ගේ පිටේ නැගලා සියෝගුන් මේ කඳවුරෙන් පිට වෙලා යනවා. හැබැයි ජයින් නම් මේ විදිහට අයව තනි කරලා යන්නේ හිතකින් නෙවෙයි. කොහොමනත් මේ විදිහට ජයින් හැම පිට වෙලා ගින් සෑහෙන වෙලාවක් යනකන් නම් මේ මොකුත් කතා නොකරම මැංචු ඔටුන්න හිමි දොර්ගන් කුමාරයාව ප්‍රාණපකරුවෙක් විදිහට තියාගෙන ඉන්නවා වගේම මේ වෙලාවේ කට වහගෙන ඉන්න
බැරි අහංකාර කුමාරයා නම්මිට කියනවා මේ ගින්දර නිවිලා ගිය ගමන් තමුන් නිවරයි මගේ සේනාව තමුන් කෑලි කෑලි වලට ඉරලා දානවා ඒකට ලෑස්ති වෙලා ඉන්න කියලා. ඇත්තටම නම්මි මෙච්චර වෙලා බලාගෙන හිටියේ තමන්ගේ නංගි සහ සියගුන්ට පැනලා යන්න උපරිම කාලය අරන් දෙන්න. ඉතින් මේ වෙද්දී උන්ට පැනලා යන්න කාලේ උපරිම ඇති කියලා තේරුම් ගන්න නම්මි කුමාරයාට සමච්චලයට වගේ පොඩ්ඩක් hina වෙලා කියනවා මෙච්චර වෙලා ඉවසන් හිටියට ඔබට බොහොම ස්තුතියි කියලා. එහෙම කියලා ඒත් එක්කම නම්මි කරන්නේ තමන් කුමාරයාට ඇනලා තිබුණු ඊතලයේ කුමාරයා කෑ ගහද්දිම ඕගැගෙන් ගලවන් එතන ගිනි රුදුන තිබුණු ගිනි අගුරක් ඊතලෙන් ඇනලා අරගෙන ඒ ගිනි අගුරු කුමාරයාගේ කොටිහමෙන් හදපු කබාය හයෙන් අතුල්ලන ගමන් කුමාරයාත් ඇදගෙන ඉතර තිබුණු කූඩාරම ඇතුළට යන එක. හැබැයි ඉතින් මේත් එක්කම කුමාරයාගේ ශරීරය ගිනි ගන්නවා වගේම මුළු ඇඟම ගිනි ඇවුලුණු කුමාරයා මා හයෙන් කෑ ගහන ගමන් කූඩාරමෙන් එළියට දුවගෙන එද්දී මැංචු සෙබළුන්ට කට උත්තර නැහැ. ඔවුන් කොච්චර උත්සාහ කරත් ඒ ගින්න නිවා දමන්න උන්ට පුළුවන් වෙන්නේ නැහැ. කොහොමනත් ඒ කලබලය ඇස්සේ නම්මිත් එතන හිටපු අශ්වයෙක් කරන් මේ කඳවුරෙන් එළියට පැනලා යනවා. හැබැයි ඉතින් මැංචු බටේමුත් නිකන් ඉන්නේ නැහැ. ඔවුනුත් කීප දෙනෙක් නම්මි පසුපස පන්නන ගමන් නම්මිට ඊතල වලින් පහර දෙන්නත් ගන්නවා. ඒ වුණත් නම්මිට පුළුවන් වෙනවා ඔවුන්ගේ ඊතල වලින් බේරිලා දිගටම ගමන් කරන්න.